සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. අද දවසෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නේද දවසරයක් එන්න උනා එන්නේ මාර්ගයෙන් පස්සේ. අද දවසේ අපි සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙනවා කෝප් කමිටුව ඉදිරියේ ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලය සම්බන්ධව. ඒකේ මත 22-23 වර්ෂයේදී විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය සම්බන්ධව පරීක්ෂා කිරීම සඳහා තමයි අපි අද දවසේ සම්බන්ධ වෙන්නේ. මේ අවස්ථාවට අපිත් එක්ක සම්බන්ධ වෙන ගරු මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා සියලු දෙනාගෙන්මත් ඒ වගේම කෝප් කාරක සභාවේ අපේ ගරු උපදේශකතුමන් ඒ වගේම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වැඩ බලන විගණකාධිපතිතුමන් ඇතුළුව ඒ කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරී මහත්මීන් ඒ වගේම භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වලට අදාළ මැනේජ්මන්ට් සර්විස් ඩිපාර්ට්මන්ට් එක ඇතුළු සියලුම ආයතනවල නිලධාරී මහත්මීන් කෝප් කාරක සභාව සහ පාර්ලිමේන්තුවට සම්බන්ධ සියලුම අය නිලධාරී මහත්මීන් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්තුමා ඇතුළුව ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල නියෝජනය කරන සියලුම නිලධාරී මහත්මීන්ගෙන් අවසරයි අපි සියලු දෙනාටම නැවත සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ සියලු දෙනාම අපේ අද දවසේ සාකච්ඡාවට සක්‍රිය ලෙස මැදිහත් වෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. සාකච්ඡාව ආරම්භ කරන්නට කලින් පුරුදු විදියටම ප්‍රධාන ගණන් දීමේ නිලධාරී විදියට අපේ සෞඛ්‍ය ලේකම්තුමා ඉන්නවා. ඔබතුමාගෙන් පටන් අරගෙන කණ්ඩායම හඳුන්වා දීමක් කරන්න. ස්තුතියි ගරු සභාපතිතුමනි. මම අනිල් ජාසිංහ ලේකම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය. මම විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ අධ්‍යක්ෂ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල. මම වෛද්‍ය ජයංග තිලකරත්න සභාපති ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල. මම වෛද්‍ය අස්සල ගුණවර්ධන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරල්. මම ගයනි මුණවීර ප්‍රධාන මූල්‍ය නිලධාරී සෞඛ්‍ය අමාත්‍යාංශය. මම වෛද්‍ය කුමාර වික්‍රමසිංහ අතිරේක ලේකම් වෛද්‍ය සේවා සෞඛ්‍ය අමාත්‍යාංශය. විසාකා අමරසේකර treasury representative. ආනන්ද රත්නායක board member. මම ජයකුමාර් chief accountant සෞඛ්‍ය අමාත්‍යාංශය. මම වත්සලා පියදර්ශනී අතිරේක ලේකම් පාලන. ප්‍රභාත් අඹවත්ත විශේෂඥ වෛද්‍ය සහ ජයවර්ධනපුර රෝහල් කමිටුවේ සමාජික. දම්මිකා වික්‍රමසේන බෝඩ් මෙම්බර්. මම රියාස් අහමඩ් ප්‍රධාන නීති නිලධාරිනී සෞඛ්‍ය අමාත්‍යාංශ. සමීර ගණකාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල. ලලිත් බාලසූරිය ප්‍රධාන ගණකාධිකාරී ජයවර්ධනපුර රෝහල. මංගල විජේරත්න සැපයුම් නිලධාරී ජයවර්ධනපුර මහරෝහල. ජගත් මල්ලව විශේෂඥ වෛද්‍ය කමිටු සමාජික ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල. කේස් කරුණාරත්න විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී ශ්‍රී ජයවර්ධනපුර ජෙනරල් හොස්පිටල්. වෛද්‍ය සඳමාල් අමරතුංග මෙඩිකල් ඔෆිසර් ප්ලෑනින් ඇන්ඩ් ක්වොලිටි මැනේජ්මන්ට්. නදීකා වික්‍රමාරච්චි බෝඩ් මෙම්බර්. ප්‍රියන්ත ලියනගේ ප්‍රධාන වෛද්‍ය රසායනගාර විද්‍යාඥ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල. JW ගුණවර්ධන වෛද්‍ය වාර්තා නිලධාරී ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල. වෛද්‍ය ධම්මික කලහප්පරුම නියෝජ්‍ය අධ්‍යක්ෂක ශ්‍රී ජයවර්ධනපුර රෝහල. රුවන්තිකා ගුණවර්ධන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් හා නීති නිලධාරී ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල. WTG වසන්තා පරිපාලන නිලධාරී ජයවර්ධනපුර මහරෝහල. කුමුදු ආර්යසේන ප්‍රධාන ඖෂධ වේදිනී ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල. ඉෂංග සේනාරත්න ICT assistant. RMS වසන්තා ප්‍රධාන අභ්‍යන්තර විගණක සෞඛ්‍ය අමාත්‍යාංශය. හරි බොහොමත් ස්තුතියි. ඊට අමතරව අපිට දැනුම් දීම් කළා තියෙනවා.
J.R. Padmasiri, internal auditor. යම් සැලකර්මයකට මේ භාජනය වෙලා ඉන්න නිසා එතුමා වෙනුවට සම්බන්ධ වෙනවා කියලා කියනවා ඩොක්ටර් ධම්මිකා ලහප්පෙරුම ඩිපියුටි ඩිරෙක්ටර් ශ්‍රී ජයවර්ධනපුර ජෙනරල් ආපතුමා ඉන්නවනේ නේ. හරි. අපි කටයුත්ත ආරම්භ කරමු. අර පොඩි මූලික අවධානයක් සමාජයටත් ඔබ සියලු දෙනාටමත් දෙන්න ඕන. මම හිතන්නේ අපේ වැඩබන්න විගණක අධිපතිතුමනුත් මත් කරා මම හිතන්නේ මම ඒක කියලාම ඉන්න. බොහෝ විට අර මේ අපි කතා කරන කාරණා වලට මේ අධ්‍යක්ෂ මණ්ඩලය එහෙම ගත්තම දැන් මෙතනින් අලුත් අධ්‍යක්ෂ මණ්ඩලය මම හිතන්නේ කලින් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු අය ඉන්න පුළුවන්. ඒ නිසා මේ වගකීම් සියල්ලම මේ ඉන්න කණ්ඩායමටම වැටෙනවා නෙමෙයි. නමුත් මේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ගොඩනගමින් ඒකේ අඩුපාඩු නිවැරදි කර ගැනීමේ කාර්යභාරයක අපි උත්සාහ කරන්නේ. ඒ වගේම ඒ නිසා සමාජයට මේ යම් අදහසක් එන්න ඕන මේ ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලය මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බව. අපි ගත්තම මේ පොදු කරුණු විදියට තියෙනවා. මේක ආයතනයේ සංස්ථාපනය කිරීම ගත්තොත් 1983 අංක 54 දරන ජයවර්ධනපුර රෝහල් මණ්ඩල පනත යටතේ 1983 නොවැම්බර් 29 වෙනි දින ශ්‍රී ජයවර්ධනපුර මහරෝගශාලා මණ්ඩලය සංස්ථාපනය කර තිබුණි. මෙතන ඊළඟට එනවා දැක්ම 2030 වන විට කලාපයේ හොඳම සෞඛ්‍ය සේවා සපයන්නන් අතර ප්‍රමුඛයා වීම කියලා. සාමාන්‍යයෙන් ගත්තොත් නම් මට නම් මේ දැක්ම සම්බන්ධව විශේෂීයතාවයක් නැහැ. පොදු අදහසක් විදියට තමයි ඉතින් ගන්න වෙන්නේ නේද? කලාපයේ හොඳම සෞඛ්‍ය සේවා සපයන්නන් අතර ප්‍රමුඛයා වීම. අපි මේ ගැන ටිකක් ඉදිරියේදී කතා කරමු කියලා මම හිතනවා. මොකද අපිට අවස්ථාවක් තියෙනවා ඒක ගැන කතා කරන්න. මොකද මේක විශේෂිත රෝහලක් විදියට අපි දකින්නේ. ලංකාවේ රජයේ රෝහල් පද්ධතියක් තියෙනවා. රාජ්‍ය රෝහල් පද්ධතියක්. ඊට අමතරව පෞද්ගලික රෝහල් පද්ධතියක් තියෙනවා. මේ රෝහල එන්නේ ඒ දෙක අතරමැදි මේ තත්වයක තියෙන එකක් විදිහට අපි ඒක ටිකක් දිගට කතා කරමු. ඒක නිසා මේ දැක්ම මේක පොදු මිසක් විශේෂිතයක් නෙමෙයි කියන වගේ අදහසක් අපේ පැත්තෙන් තියෙනවා. අපි ඉදිරියේදී කතා කරමු. මෙහෙවර යටතේ තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් සමගින් වඩාත් නවීන ප්‍රතිකාර ක්‍රම භාවිතයෙන් අපේ ජනතාවගේ සෞඛ්‍ය වැඩි දියුණු කරමින් ඔවුන්ගේ වේදනා සහ අපහසුතා සමනය කිරීමෙන් උසස් තත්ත්වයේ සහනදායී සහ පරිපූර්ණ සෞඛ්‍ය සේවාවක් ලබා දීම. ඊට පස්සේ මණ්ඩලයේ බලතර කාර්ය හා කාර්යය ඒ පිළිබඳව ගත්තොත් දේශීය හෝ විදේශීය ප්‍රභවයන්ගෙන් මුදලින් හෝ ද්‍රව්‍ය වශයෙන් ලැබෙන ප්‍රධාන ත්‍යාග හෝ පරිත්‍යාග බාර ගැනීම කීපයක් මෙතන සටහන් වෙනවා. ඊළඟ ටිකක් වැදගත්. මම මේ ටික කියවන්නේ මේක අහන මේ ජනතාවටත් යම් අවබෝධයක් ඉන්න ඕන නිසා මේ පනත යටතේ හෝ යම් මිලදී ගැනීමක් ප්‍රදානයක් ත්‍යාගයක් හෝ අන්තිම කැමැති පත්‍රයකින් හිමිවීමක් හෝ වෙනත් ආකාරයකින් මණ්ඩලයේ සතුවන යම් චංචල හෝ නිශ්චල දේපලක් අත්කර ගැනීම හෝ දැරීම සහ ආරෝග්‍ය ශාලාව හැරුණුකොට වෙනත් කවර හෝ චංචල හෝ නිශ්චල දේපලක් විකිණීම උගස් කිරීම බදු දීම හෝ අන්‍ය ආකාරයකින් බැහැර කිරීම. පනතේ හැබැයි පැහැදිලිව කියලා තියෙනවා ආරෝග්‍ය ශාලාව හැරුණුකොට වෙනත් ඕනම දෙයක් චංචල හෝ නිශ්චල දේපලක් විකිණීම උගස් කිරීම බදු දීම හෝ අන්‍ය ආකාරයකින් බැහැර කිරීම. නේද?
ඒකත් හොඳයි එම කියලා තිබිච්ච එක. පනතේම කියලා තියෙන හින්දානේ. right. මේ පනතේ විධිවිධානවලට යටත්ව මණ්ඩලයේ නිලධාරියන් හා සේවකයන් පත් කිරීම, සේවයේ නියුක්ත කිරීම සහ ඔවුන්ට පාරිශ්‍රමික ගෙවීම සහ සේවකයන් පත් කිරීම, උසස් කිරීම, පාරිශ්‍රමික ගෙවීම සහ ඔවුන්ගේ විනය පාලනය කිරීම, නිවාඩු දීම හා අනිකුත් ප්‍රතිලාභ ප්‍රදානය කිරීම පිළිබඳව රීති සෑදීම ටිකක් මෙම පනතේ විධිවිධානවලට යටත්ව මණ්ඩලයේ නිලධාරියන් සහ සේවකයන් පත් කිරීම එම විශේෂ බලතලයක් දීලා තියෙනවා. මණ්ඩලයේ අරමුදල පාලනය කිරීම, බැංකු ගිණුම් විවෘත කිරීම, ණයට මුදල් ගැනීම හෝ එකතු කිරීම සියල්ල ඇතුළත් කාර්යභාරයක් මණ්ඩලයේ බලතල හා කාර්යකාරීත්වයන් යටතේ තියෙනවා. ඊට පස්සේ ගත්තම පොදුවේ ගන්නේ මම මේ. ඊට පස්සේ ගත්තම මේ මහා රෝගශාලා මණ්ඩලය ගැන යම් අදහසක් අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන සමාජිකයන් 8 දෙනෙකුගෙන් සහ නිල බලයෙන් පවත්වනු ලබන සමාජිකයන් 3 දෙනෙකුගෙන් සමන්විත වේ. 2024 දෙසැම්බර් 31 වන දින විට සියලුම සමාජිකයන් විධිමත් ලෙස පත් කර තිබුණි. ඒ කියන්නේ දැනට මේ කණ්ඩායම ඔක්කොම 8යි 3යි එතකොට මේ 11 දෙනෙක් නේ අධ්‍යක්ෂ මණ්ඩලයට. ඒක සම්පූර්ණයි නේද? ඊළඟට මේ සංයුක්ත සැලැස්ම 2024 වර්ෂ සඳහා සංයුක්ත සැලැස්මක් පිළියෙල කර තිබුණි. ඒක චුට්ටක් අපි කතා කරමු. මොකද මේ 24 වර්ෂ සඳහානේ සංයුක්ත සැලැස්මක් පිළියෙල කරලා තියෙන්නේ. දැන් මේ තියෙන මේ ආණ්ඩුවේ නව දැක්මට මේක හරියන විදියට මේ පස්සේ හදපු එකක්ද නැත්නම් මේ කොයි කාලේ වගේ සැලසුම් කරපු එකක්ද? සභාපතිතුමාට අදහස. ඒක මේ අපි ගිය පාර කෝප් එක තිබුණේ 2022 වගේ. ඒ අවසාන කෝප් එකට තමයි අපි ඒක ඉදිරිපත් කරේ. මීට ඉස්සෙල්ලා තිබිච්ච. දැන් අවුරුදු දෙකකට වැඩිනේ. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට ගැලපෙන නෙමෙයි ඒ දවස්වල ඊට කලින් හදපු එකක්. එතකොට දැන් මොකක් යෝජනාවක් තියෙනවද දැන් අලුතෙන් මේක මේ මොකද අපිට මේක සමහර දැන් කලින් කෝප් කමිටු තීරණ පවා කියවද්දී යම් අදහසක් එනවා ඒවර සෞඛ්‍ය ප්‍රතිපත්තිමය කාරණාවලට දැන් තියෙන සෞඛ්‍ය ප්‍රතිපත්තිමය කාරණා සහ එදා තිබිච්ච ප්‍රතිපත්තිමය කාරණා අතර ගැටුමක් මම ඒක ඉදිරියේදී හයිලයිට් කරන්න පොඩි අදහසක් ඕන. ඒ කියන්නේ මේක දැන් ප්‍රිපෙයාර් කරලා තියෙන ඇත්තටම 24ට කලින් නේද? ඔව් සර් 24ට කලින්. ඊළඟට මේ ක්‍රියාකාරී සැලැස්ම ගැන 22 හා 23 වර්ෂය දක්වා වර්ෂ දෙකක් සඳහා පිළියෙල කර තිබුණු වාර්ෂික ක්‍රියාකාරී සැලැසුම් වලට අනුව ඒ වර්ෂයන්හි ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 81ක් වූ කාර්යයන් 6ක් 2025 අප්‍රේල් 20 වන විටත් ආරම්භ කර නොතිබුණි. මේවා ගැන චුට්ටක් අවධානයෙන් බලන්න වෙනවා. 22 වර්ෂයේදී පවත්නා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම යටතේ තිබිලා තියෙන විදුලි බල සැපයීම වැඩි දියුණු කිරීම හෘද ශල්‍යාගාරය සඳහා සුදු යකඩ දොරක් සවි කිරීම කියන මාතෘකා දෙකක් තියෙනවා මෙතන. 1 මිලියන 28ක ව්‍යාපෘතියක් කලින් එක ඒකන ජපන් ආධාරය යටතේ සූර්යකෝෂ පද්ධතියක් ලබා දීමට තීරණය කිරීමෙන් පසු මෙම ව්‍යාපෘතිය නතර කර තිබුණි කියලා. දැන්ට ඒ සූර්යකෝෂ පද්ධතිය ලැබිලාද තියෙන්නේ? ඔව්. දැන් ජපාන් අය වැඩ මේ පද්ධතිය ලැබිලා තියෙන්නේ. පද්ධතිය ලැබිලා ඒගොල්ලෝ ජපානයේ ඇවිල්ලා අපේ හොස්පිටල් එකේ නතර වෙලා ඉඳගෙන ඒක ඉන්ස්ටෝල් කරමින් තමයි තියෙන්නේ. දෙවෙනි එක තියෙන්නේ මේක 2024 දී මේකේ කොටේෂන්ස් කෝල් කරලා තියෙනවා සභාපතිතුමනි. ඊට පස්සේ මේකේ CCB එක තමයි ඒකේ කන්සල්ටන්සි එක කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කොටේෂන්ස් වලදී නැවත අපේ ටෙක්නිකල් ඉවැලුවේෂන් කමිටි එක තවත් ක්ලැරිෆිකේෂන්ස් ඉල්ලලා තියෙනවා. ඒ ක්ලැරිෆිකේෂන්ස් වලට අදාළ ක්ලැරිෆිකේෂන් දුන්නාට පස්සේ ආපහු ටෙක්නිකල් ඉවැලුවේෂන් කමිටි එක මේ අවුරුද්දේ නැවත කියලා තියෙනවා CCB එකෙන් නැවතත් ඒකට ටෙක්නිකල්
ඇසිස්ටන්ට් එක ගන්න ඕනේ කියලා. ඒකට දැන් CCB එකට දක්වලා තියෙන්නේ. තාම ඒ කියන්නේ සාමාන්‍ය දොරකුයි දැන් මේ සමාජයට ඕන ප්‍රශ්න මම අහන්නේ. සාමාන්‍ය දොරයි මේක අතර වෙනසක් තියෙනවද මොකක් හරි? එහෙනම් විශේෂීයතාවයක් තියෙනවද? දැන් මේකේ 2022 නේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් 2024 තමයි මේකට අවශ්‍ය ලංසු කැඳවල වැඩේ ආරම්භ කරන්න. එතකොට අවුරුදු දෙකක් තිස්සේ කිසිම දෙයක් වෙලා නැහැ. දැන් මේක මේ අත්‍යවශ්‍ය එකක් නේ. ශල්‍යාගාරයේ දොරක් මේ හදන්නේ. එතකොට දැන් ශල්‍යාගාරයේ දොරක් ප්‍රශ්නය කියන්නේ අනිත් ශල්‍ය කටයුතු සියල්ලටම බලපාන එකක්. එතකොට ඇයි මෙච්චරම මේ ගැන නිග්ලෙක්ට් වෙනවා? ඒක පොඩි ප්‍රමාදයක් තියෙනවා කියලා අපිට පැහැදිලිව දැනෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය ප්‍රමාදයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ශල්‍යාගාරය අපේ තර්කයක. ඒ කියන්නේ ශල්‍යාගාරයක දොරක් නෙමෙයි. මොකක් වුණත් ඒක ඌමනාවක් නිසානේ මේක සම්බන්ධ කරන්නේ. නේද? අපි සාමාන්‍යයෙන් දන්න රළු මේකක් තියෙන දොරකට වඩා මේකේ විශේෂීතාවයක් තියෙනවා ශල්‍යාගාරයක් වීම නිසා. එතකොට ඇයි දැන් මේ 2022 දැන් මේ 2025 දැන් ඕකේ මේ තරම් ප්‍රමාදයක් වෙන්න කොහෙන්ද මේක ප්‍රමාදය වෙන්නේ? ඒ කියන්නේ මේ රෝහලක් හදන්න නෙවෙයිනේ දොරක් හදන්න. දොරක් හදන්න. නේද? අවුරුදු 3 4 දොරක් හදන්න මේ රෝහලක් හදන්න නෙවෙයි. එතකොට මේක මට හිතෙන්නේ ඒක සම්බන්ධව අධ්‍යක්ෂක මණ්ඩලයක් හිටියා, අදාළ අය හිටියා, මේකට ගත්ත ක්‍රියාමාර්ග අලුත් අයපත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂතුමාට අදහසක් තියෙනවද? මේකේ මේ ඇත්තටම මේ අපි ඔබතුමා කියන එක පිළිගන්නවා. මේක මේ ප්‍රසම්පාදන කටයුතු ඉතාම ඉක්මනින් ආරම්භ කළා. නමුත් ආපු තාක්ෂණික කරුණු මේ දොර ස්ටේන් ස්ටීල් වලින් හදන දොරක් ඊට පස්සේ මේකට එන මේක වැරදියට හදන්න බෑස. ජපානයේ රෝහලකුත් හදුවා ජපානයේ චීනේ. ඔව් සර්. ඒක අර පොසිටිව් ප්‍රෙෂර් එක එළියට එන ඔය ඒක හරි මට යම අදහසක් තියෙනවා. ඒක නිසා තමයි අතරම දොරක් කියලා කිව්වට මේක වාතය ඒ හරහා යද්දි එක්තරා විදිහකට වැඩ කරන විදිහට තමයි ඒ දොර හදන්න ඕනේ. ඒක නිසා ඒවට අර තාක්ෂණික ගැගීම් කමිටුව එහෙටයි මෙහෙටයි CCB එකට එහෙට මෙහෙට යවන්නේ අපිට ඒක කරදරයක් ඇත්තට මෙච්චර අපි නිතර අහනවා. මොකද මම හිතන විදිහට මේ අර ඔය කියන නිර්ණායක ගලප්පන්න ඕන කියලා තමයි මම ඉන්නේ වෙන්නේ නැති කියන එක තමයි මගේ පදම. මොකද නමුත් මේ අවුරුදු 3ක් ගත වීම සාධාරණීකරණය කරන්න බැරි වීම බෑ. ඒක සාධාරණීකරණය කරන්න බෑ. අපි ඉක්මනින් කරන්න ඕන කියන තැන තමයි අපි ඉන්නේ. ගෞරව සභාපතිතුමා ඉතින් මේක දැන් අවුරුදු 3ක් පරක් වෙන මේක අත්‍යවශ්‍ය දෙයක්ද කියලා ආයෙ පැත්තකින් එනෝනේ. ඒතරොත් මේක දැන් එහෙමනම් මෙතනට දැන් මේක අත්‍යවශ්‍ය දොර නම් ඊට පස්සේ මේක නොතිබීම නිසා සපයන සේවාවේ ගැටලුවක් වෙන්න පුළුවන්. එතකොට අත්‍යවශ්‍ය නිසානේ මේක තියෙන්නේ. එහෙනම් ඒතර මෙතනදී මෙතනට සේවා ගන්න ඉන්නේ මිනිස්සු සල්ලි ගෙවලා. එතකොට ඒ අයට සිදුවන අසාධාරණ මේක ප්‍රමාද කීම නිසා තියටර් එක ෆන්ක්ෂන් වෙනවද දැනට? ඒක ෆන්ක්ෂන් වෙනවා. එතකොට තියෙන දොරෙන් ෆන්ක්ෂන් වෙනවා. ඔව් එතකොට දැන් මේ කියන්නේ කාඩියෝතොරසික් හෘද රෝග. හෘද මේ ශල්‍ය. ඔබතුමාට අදහසක් නිශ්චිත අදහසක් තියෙනවද දැන් මෙතන කොතනද නැවතිලා තියෙන්නේ කියලා මේක? මම හිතන්නේ අපේ සැපයුම් නිලධාරිතුමා පොඩ්ඩක් මේක පැහැදිලි කරා නම්. ගරු සභාපතිතුමනි මේක දැන් අවුරුදු දෙකකට කලින් ටෙන්ඩර් කෝල් කරලා ටෙන්ඩර් එක අවෝඩ් කරාට පස්සේ ඒක සැපයුම් කරුවෙකුට ඒක හදන්න බැරි වුණා. ඊට පස්සේ ඒ ටෙන්ඩර් එක අවලංගු කරන්න සිද්ධ වුණා. අපි ඒ ටෙන්ඩර් කරුගේ බෑන් ගාරන්ටියම ෆෝර්ෆිට් කරලා නැවත රීටෙන්ඩර් කරන්න වුණා. ඒක නිසා තමයි අවුරුදු දෙකක් ගත වුණේ. නමුත් දෙවෙනි පාරක් දැන් CCB එක උපදේශන යටතේ දැන් ටෙන්ඩර් කෝල් කරලා ඉවැලුවේෂන් ස්ටේජ් එකේ තියෙන. ඉවැලුවේෂන් ස්ටේජ් එකේ ටෙක්නිකල් කමිටියට යම් මේ ක්ලැරිෆිකේෂන්ස් වගේක් අවශ්‍යයි කිව්වා. දැන් ඒ ටික අපි ඉල්ලලා දීලා තියෙනවා. දැන් මේ ඉවැලුවේෂන් එකේ අවසන් අදියරේ තමයි තියෙන්නේ. මම හිතනවා බොහෝ දුරට ජූනි මාසය ඇතුළත අපිට පුළුවන්කමක් තියෙයි කියලා මේක ඉවර කරගන්න අවෝඩ් කරන මට්ටමට. මේක ඊළඟ කෝප් ක්වයරි එකට නම් ගේන්න තියන්න එපා. නේද? සභාපතිතුමනි මේ අධ්‍යක්ෂතුමා පොඩ්ඩක් පැහැදිලි කරන්න දැන් මේ 2022ට මේ ශල්‍යාගාරය සඳහා දොරක් අවශ්‍යතාවය පැන නගින්න මොකක් ප්‍රශ්නයක් තියෙන නිසානේ මේ ශල්‍යාගාරය කියන්නේ විශේෂ සංවේදී තැනක්. එතකොට මේ තුල මේක නොවීම තුල ශල්‍ය කර්ම වලට වෙන යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන්.
අවදානම් තත්ත්වයක් තියෙනවානේ. මේ සියල්ල අඳුරගෙනත් මෙච්චර කාලයක් මේක සම්බන්ධයෙන් ඇයි කටයුතු නොකිරීම ඇත්තට මොකද්ද ප්‍රමාදය? ඒ අවදානම අඳුරගෙන ගත්තේ නැද්ද? ඔව් අවදානම හඳුනගෙන තියෙනවා. ඒ වගේම මේ දැන් මෙව දොර හරියට සීල් වෙන්නේ නැති ප්‍රශ්නයක් නෙදීනේ දැන් තියෙන එක. ඒ අනුව අපි වටින් එළියෙන් එන එයා වාතය ඇතුළට එම නවත්තන්න එයා කර්ටන් හයි කරලා තිනවා. ඊට පස්සේ ඒ ශල්‍යාගාරයේ දොරට පිටින් නැවත වායු සමීකරණය කරලා ඒ සම්පූර්ණම ඒ එළියෙන් කොටස එයා ටයිට් කරලා විස බීජ ඒ කියන්නේ වාතයේ ගමන් කිරීම නවත්තලා තිනවා. එදා තිබිච්ච නැති එන දොර හොඳට වැඩ කරනවා ඒව අවශ්‍ය නැහැ. නමුත් මේක පරක්කු වීම අපිට දරා ගන්න බැරි නිසා අපි අර විදිහට කියන්නේ ඉන්ෆෙක්ෂන් කන්ට්‍රෝල් එක ගැලපෙන විදිහට වටපිටාව සකස් කරලා ඔපරේෂන් කරගෙන යනවා. එතන පොඩි පැහැදිලි කිරීමක් ඕනේ. ඒ කියන්නේ ඔය කරපු කාර්යභාරය ඕනද ඔය දොර හයි වුණාන? ඒත් ඕනද? දෙකක්නේ. ඒක තිබුණා. දොරත් ඕන ඔයකත් ඕන. දෙකයි කරුණු. හරිනේ? එතකොට එහෙම ඕනනම් එකක් කෙරලා තියෙනවා එකක් කෙරලා නැහැ. එහෙම නැත්නම් දොර විතරයි ඕන. ඒක තිබ්බනම් අනිත් එක ඕනේ නැහැ. එතකොට මේක ප්‍රමාදය නිසා වෙන වියදමක් කරලා තියෙනවා. කරුණු දෙකක් එතන. ඔව් සපත්තුමා දැන් ඔබතුමා දන්නවා මේ තියටර් එකට එළියෙන් තියෙන ඒ පරිසරයත් පිරිසිදු තිබිය යුතුයි. ඒකට ඉන්ෆෙක්ෂන් රේට් එක අඩුවෙන් තියාගන්න පහසු වෙනවා. ඒ කියන්නේ ඔබතුමාගේ අදහස තමයි දෙකම තියෙන්න ඕන. මේක තියෙන නිසා රිස්ක් එක අඩුයි කියලා මම කියන්නේ. දෙකම තියෙන්න ඕනේ කියන එක නෙමෙයිනේ ඒක. අරක නැති නිසාද මේක ගෙනාවේ කියන ප්‍රශ්නේ. ඒතකොට දැන් එකම අවශ්‍යතාවයට වියදම් දෙකක් කරනවා නම් අරක ඉක්මන් කර ගැනීමේ කාලේ අවුරුදු 3ක් ගිහිල්ලා තියෙනවා ඔබතුමාලා පැත්තෙන්. ඒක ඉක්මන් කරගෙන නැහැ. මොකක් හරි කාරණා කියන්න පුළුවන් මෙහෙම වුණා දැන් මෙතුමා පැහැදිලි කරනවා මේ ඉදිරි මාස 3 නම් හරියට කෙරෙයි කියලා. දැන් මට තේරෙන්නේ නැහැ දැන් අවුරුදු 3ක් තිස්සේ ගියපු නැති එක නේද? දැන් ආයි ওই කාරණා කෙරෙයිද ගිලේක මේ චුට්ටක් මේ ගෙන. එතකොට ඒක එනකන් උත්තරයක් විදියටද මේක හැදුවේ කියන එක දෙවෙනියට මතුවෙන ප්‍රශ්නේ. හරිනේ? දැන් අපිට ලොකු කාලයක් වැය කරන්න ඕනේ. නමුත් දැනෙච්ච එක නේද? මේක අර මේ විදුලි බල සැපයීම පිළිබඳව යටිතර පහසුකම් වැඩි දියුණු කිරීමේදී විදුලි බල සැපයීම පුළුල් කිරීම පිළිබඳව තියෙනවනේ. දැන් මේක ප්‍රධාන රෝහලක් නිසා හදිසි විදුලි බිල වැටීමක් සිද්ධ වුණොත් පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා තියෙන සැලැස්ම මොකක්ද? ජෙනරේටර්ස් වල මොකක්ද විදුලි වැටීමක් වුණොත් ඒ කාලෙක බැටරිස් තමයි ඒක කියන්නේ අපේ මැෂින්ස් වල හැම එකේම UPS බැටරිස් තියෙනවා. ඒක තමයි යන්නේ. එහෙම නොවිට එහෙම ස්ටාර්ට් මෙරෝවලනේ මම ඊට පෙරවල ඒ වගේ අවස්ථාවක ඉස්සෙල්ලාවක අපි දෙලිම CB එක ගෙන්නනවා. ඒගොල්ලන්ගේ තියෙනවා ජෙනරේටර්ස් මූවබල් ජෙනරේටර්ස් ඒවා ෂිෆ්ට් කරලා තමයි ඊතර විදුලිය ගන්න පුළුවන්. අදර්ශව දැන් මම කියන්නේ මේක ශල්‍ය කර්ම එහෙම සිද්ධ වෙන ලේබර් රූම් තියෙන ප්‍රධාන ජාතික රෝහලක්නේ. ඒතර හදිසි බිඳ වැටීමක් වුණොත් එහෙම තියෙන්නේ ජෙනරේටර් ස්ටාර්ට් කරන එක. ඒකේ බිඳ වැටීමක් වුණොත් තියෙන්නේ විදුලි මණ්ඩලේ කැඳවන එක. විදුලි බල මණ්ඩලෙන් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්නේ එහෙමයි. ඒගොල්ලෝගේ ජෙනරේටර්ස් මූව් කරනවා. දැන් ඔබතුමාලා 2020 ඔය අනාරක්ෂිත භාවය තියෙන නිසා විදුලි පද්ධතියේ UPS සෙක්ෂන් එකක් හදලා තියෙනවනේ. ඔව්. අවශ්‍ය සමහර තැන් කියන්නේ හැමතැනම නෙමෙයි. මේ මාගා තියෙන ඡායාරූපය ඔයගොල්ලන්ගේ තියෙන මේ UPS හයි කරලා තියෙන තැන. දැන් මේ පද්ධතියට තාම මේක එකතු කරලා නැහැ. අවුරුදු 5ක් වෙනවා මේක පද්ධතියට එකතු කරලා නැහැ නේද? පද්ධතිය කියන්නේ ඒකේ ඔය කියන පෙන්නන එකේ එක කොටසක් තමයි සෙක්ෂන් එකක් වැඩ කරන්නේ. මේක තාම එකතු කරලා නැහැ. පද්ධතිය එකතු කරලා නැහැ. නමුත් මැනුවලි ඔන් කරනවා. මැනුවල් ඔන් කරන්නත් බෑ. මේක වයර් සම්බන්ධ කරන්න තාම අවසන් කරලා නැහැ. හැබැයි අවුරුදු 5ක් ගිහලා දැන් සර්විස් එකකුත් ඇවිල්ලා තියෙනව නේද? මේ තියෙන්නේ මේ ඒ සඳහා ගිය වියදම ඔබතුමාගේ අනුමැතියෙන් ලක්ෂ 57යි 78000ක් මේකට ගෙවලා තියෙනවා. මේ තියෙන එක. වැඩ අවසන් කීලිවල ගෙවලා තියෙන්නේ. 57 ලක්ෂ 78000. හැබැයි තාම වයර් කනෙක්ෂන් එක සම්බන්ධ කරලා නැහැ පද්ධතියට.
හදිසි විදුලි බිඳ වැටීමක් වුණොත් එහෙම ජෙනරේටර් ඔන් වෙනවා. ජෙනරේටර් වල මොන හරි ගැටලුවක් ආවොත් ඔපරේෂන් එකක් එම කරද්දී ජෙනරේටර් බිඳ වැටුනොත් එහෙම මේ UPS යන්ත්‍රය තාම සම්බන්ධ කරලා නැහැ. අවුරුදු 5ක් වෙනවා. ලක්ෂ 57කට වියදම් කරලා තියෙනවා ඔබතුමා මුදල් ගෙවලා අනුමැතිය දීලා තියෙන වැඩ ඉවරයි කියලා. හැබැයි තාම සම්බන්ධ කරලා නැහැ. මොකද ඔබතුමාට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම. මම බලාපොරොත්තු වෙනවා මේ අපේ ප්‍රසම්පාදන මේ සප්ලයි ඔෆිස් පොඩ්ඩක් මේ ගැන විස්තර කරනවා. ඉංජිනේර කෙනෙක් ඉන්නවා. මෙතන අපේ ඉන්නවද ආයතන ඉංජිනේරු මහත්තයෙක්? ප්‍රසම්පාදන සහ ඉංජිනේරු දෙන්නම ඉන්නවද? රෝහලට අදාළ ඉංජිනේරු මහත්තයෙක් ඉන්නව නේද? අද එළිනවා. අද ප්‍රසම්පාදන ඉන්නවනේ. ප්‍රසම්පාදන ඉන්නවා සර්. පැහැදිලි කරන්න ඕනේ. මට මතක විදිහට මෙතන UPS systems කීපයක්ම අපි ප්‍රසම්පාදනය කරලා ලබා දුන්නා. ඒකෙන් මට මතක විදිහට ටියට් එක සම්බන්ධයෙන් තියෙන UPS system එක තමයි මට එතන විදිහට දැන් වැඩ කරන්නේ නැති බව තියෙන්නේ. ඒකේ මීට කලින් මොකක් හරි සතෙක් ඉඳලා මේ ඒක ක්‍රියාවිරත වෙලා තිබිලා අපි මිල ගණන් අරගෙන ඒක අනුමත කරලා දුන්නා. ඊට පස්සේ අපි ඒ UPS system එකේ බැටරි ඩෙත් වෙලා කියලා අපිට නැවතත් ඒ සැපයුම් කර සමාගම කිව්වට පස්සේ අපි ඒකේ බැටරි 11ක් සඳහා මට මතක විදිහට අපි අනුමත කරලා දුන්නා. මං කියන්නේ මේ මං කියපු නිශ්චිත කාරණේ වෙන ඒවා නෙමෙයි. ඒක තමයි මම හිතන්නේ. මේ තියෙන්නේ දැන් මේ බැටරි ඩෙඩ් වෙලා කියන කතන්දරයක් නෙමෙයි මෙතන මේක පාවිච්චි කරලා නැහැ තාම. යූස් කරන්න පටන් අරන්නේ. AC room එකක බැටරි ටික ස්ටෝර් කරලා AC room එකක අවුරුදු 5ක් තිස්සේ මේ 2020 නේ. අවුරුදු 5ක් තිස්සේ AC room එක දාලා තියෙනවා. කනෙක්ෂන් එක තාම නැහැ. සර්විස් එකකුත් ඇවිල්ලා තියෙනවා 1 මිලියන් සර්විස් එකකට දැන් එස්ටිමේට් කරලා තියෙනවා. තාම එක දවසක්වත් මේ UPS එක පාවිච්චි කරලා නැහැ. ඔයා කියන වෙන කතාව. මං කියන්නේ මේක. මම කියන්නේ මොන සෙක්ෂන් එකේ තියෙන එකද? මේක තියෙන්නේ දැන් ඔබතුමාලා මාස 6කින් හදලා ඉවර කරනවා කියලා වැඩ පටන් ගත්තු තියෙනවා කර්මාන්ත වැට්ටික් කරන්න මේ ඔපරේෂන් කරන්න හද වඩු මඩුව සහ ඔය වැට්ටික් කරන තැනක් තියෙන බිල්ඩින් එක. ඔන්න ඔය බිල්ඩින් එකත් එක්කම ඒ ආසන්නයේ තියෙන එක. දැන් මෙහෙම කිව්වම ඔබතුමා අහන්න එපා පෙන් තියෙන තැන. ඔය තියෙන තැන අහන්න එපා හරිද? මට ප්‍රශ්නයක් තියෙන්නේ මේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු මම දන්නේ වගේ මම ඡායරූපත් වෙන්නේ මේකයි. මැදිහත් වීම මොකද්ද කියලා. මම මේ ඡායරූපත් වෙන්නේ මේකයි. ඇවිදලා බලන්නේවත් නැද්ද? වගකීම මොකක්ද? මේ තියෙන එකක්. මෙන්න මේ ජපානයේ හදනකොටම අපෙන් තියෙන තැන් අහන්න. මෙන්න මේ තියෙන කන්ට්‍රෝල් පැනල් එක තියෙන්නේ. මේ කන්ට්‍රෝල් පැනල් එක තියෙන බිල්ඩින් එකේම තමයි මෙන්න මේ රූම් එක තියෙන්නේ. පැහැදිලිද? මේ තියෙන බැටරි ස්ටෝරේජ්. එතරම් මේ සමා වෙන්න ඕනේ. මේ අපේ ආයතනයේ නඩත්තු ඉංජිනේරු කෙනෙක් ඉන්නවා. අද ඉන්නවා. මේ දවස්වල නම් විදුලි ෆෝම් ඉලෙක්ට්‍රිකල් ෆෝමන් රිටයර් වෙලා අද කෙනෙක් බඳවගෙන. නෑ දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙන බව ඔබතුමා දැනගෙන හිටියේ නැද්ද අධ්‍යක්ෂ? මේ අවුරුදු 5 ඔබතුමා අස්සම් කරලා තියෙන වැඩ ඉවරයි කියලා. ඔබතුමා අස්සම් කරලා තියෙන්නේ මේ? ඔබතුමා දැනගෙන හිටියේ නැද්ද? සීල් එක අස්සම් කරලා තියෙන ලක්ෂ 50ක් වල තියෙන ඔබතුමා ගණන් තියෙන්නේ. අනුමැතිය දෙන්නේ අතරම ඒ අදාළ අය අපිට නිර්දේශ කරලා දුන්නාම ඔයද අවුරුදු 5ක් යනකම් මේක වැඩ කළේ නැහැ කියලා අධ්‍යක්ෂතුමා දන්නේ නැත්නම් ඒක මාර වැඩක් නේ. නෑ අනුමැතිය දෙනවා තමයි. හරි. අස්සම් කරලා එහෙන් ආවම නිර්දේශ කරාම දෙනවනේ. එතකොට ඔබතුමා නිකන් අහන්නේ නැද්ද දැන් මේක හරිද ඉවරද මොකද්ද මේකේ ස්ටේටස් අහන්නේ නැද්ද? මේ මාස දෙකක් තුනක් නෙමෙයි අවුරුදු 5ක්. ඒක අපිට බාර ගන්න පුළුවන් උත්තරයක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් මගේ ගෙදරක ඒ වැඩක් හදලා අල්ලපු ගෙදර මිනිස්සයා හරි අනුමත කරොත් අපි සල්ලි ගෙවනද පුද්ගලිකව හරි. එහෙම නෑනේ. හදිසි විදුලි බිල් වැඩිවීමක් වෙනවා. ජෙනරේටර් ඔන්න වෙනවා. ජෙනරේටර් මොකක් ප්‍රශ්නයක් එනවා. ඔපරේෂන් තියටර් එකේ ඔපරේෂන් ගණනාවක් යනවා. ලේබර් රූම් එකේ පොඩි දරුවෝ ඉන්නවා. එතකොට ඒ අනාරක්ෂිතභාවය පිළිබඳව ඔක් කියන්නේ කවුද? ඒකට තමයි මේ ලක්ෂ 57ක් වියදම් කරලා තියෙන ඕගොල්ලෝ. හරිද? ඒතර අවුරුදු 5ක් යනකම් අධ්‍යක්ෂවරයා දන්නේ නැත්නම් මේක පාවිච්චි කරන්නේ නැහැ කියලා ඔබතුමා අනුමැතිය දීලා සල්ලිත් ගෙවලා තියෙනවා නම් මේක හොයලා බලන්න නැත්නම් බරපතල ප්‍රශ්නයක්. මේක අධ්‍යක්ෂවරයා මුළුමනින් වගේ යුතු ප්‍රශ්නයක්. ඇත්තටම මේ කියන්නේ මේක අධ්‍යක්ෂවරයාට අමතරව මම පිළිගන්නවා ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු විදිහට මට වගකීමක් තියෙනවා. නමුත් එතන මේන්ටනන්ස් ඉංජිනේර කෙනෙක්, ඉලෙක්ට්‍රිකල් ෆෝමන් කෙනෙක්, වැටුප්ලගමින් ඉන්න අද මෙතන නැති වුණා. දැන් ඉංජිනේර ඉන්නවද මෙතන? දැන් ඇවිල්ලා නැහැ. හරි අපි මෙහෙම ගමු. දැන් පළවෙනි එක අපි අර ශල්‍යාගාරයේ සඳහා සුදු යකඩ දොර සවි කිරීම කියන එකත් ඔබතුමාලට කණ්ඩායමට මතු කරන්නේ මේකේ තියෙන මේ සැලකිය යුතු ප්‍රමාදය නිසා ජන සමාජයට අදහසක් එන්න ඕන. මේක අවශ්‍ය එකක් නම් ඒක අවුරුදු 3ක් තිස්සේ ප්‍රමාද වීම සුදු යකඩ දොරක් හයි කරන්නේනේ. අර වේ മന്ത്രിතුමිය ඇහුවා වගේ මේ රෝහල හදන්න බිල්ඩින් එකක් හදනවා වගේත් නෙමෙයි. සුදු යකඩ දොර හයි කරන්න. තාක්ෂණික මේව තියෙනවා තමයි. ඒක හරි. ඒකටනේ ටෙක් එක කමිටි එකක් ඉන්නේ.
ඒතොර ඒ කාර්යභාරයන් පිළිබඳව නැවත නැවත බලලා ඒ කාලය ඉක්මනට කරගත්තේ නැති එක ගැටලුවක් තියෙනවා. ඒත් එක්කම තමයි මේ മന്ത്രിතුමා මතු කරන ප්‍රශ්නෙත් තියෙන්නේ. ඒ වගේම මෙතන තව එකක් තියෙනවා. නෑ. ගිනි ආරක්ෂණ සහ හඳුනා ගැනීමේ පද්ධතිය නැවත ස්ථාපනය කිරීම කියන එකට ඒකට දීලා තියෙන උත්තරය තමයි 26 ප්‍රාග්ධන මුදලින් සිදු කිරීමට සැලසුම් කර ඇත කියලා. දැන් ගිනි ආරක්ෂණ සහ හඳුනා ගැනීමේ පද්ධතිය දැන් වැඩ කරනවද? තියෙන එකක් තියෙනවද? පද්ධතියක් තියෙනවද? ඒක දැන්ට වැඩ කරනවද? මොකද ඒකේ தත්ත්වය? ඒකේ தත්ත්වය මෙහෙමයි. ගිනි ආරක්ෂක පද්ධතිය කියලා කියන්නේ ඔය රෝහල ආරම්භ කරනකොට තිබිච්ච පද්ධතිය. ඒකේ ඇතුළේ මම ඉංජිනේර නැති හින්දා මේ පැහැදිලි කිරීම කරන්නේ. මම දන්න තරමින් මේ එතකොට මේකේ බට තිබුණේ ජපාන් අය දාලා තිබුණේ යකඩ බට. සම්පූර්ණ සිස්ටම් එක. මේ අවුරුදු 40ක් වෙන්න කිට්ටු වෙනකොට මේක දිරලා ගියා. ඊට පස්සේ අපි මේක නෑ හරි අදහස් හරි අධ්‍යක්ෂතුමා ඒ කියන්නේ දැන් ඒ තියෙනක යූස් කරන්න බෑ කියන එකනේ. හරි. ඒක නිසා අපි දැන් හදලා තියෙනවා දැනට తాවකාලිකව මේක හදනකම් අර ඕල්ටර්නේටිව් මෙතඩ් එකක් අපේ අර ගිනි ආරක්ෂක ක්‍රමයක් දැන්ට ඉන්ස්ටෝල් කරලා තියන් ඉන්නවා. මොකද මේ සම්පූර්ණ පද්ධතිය හදනකම් අපිට බලන් ඉන්න බැරි. ඔය ඒක හරි. දැන් මට වෙන ප්‍රශ්නේ තමයි මේක 2023 විගණනයේදී මේක එන්නේ. 23 කරන්න තිබිච්ච කාර්යභාරයේ විදිහට තමයි හැදුන්නේ නැත්තේ. හැබැයි 24 26 ප්ලෑන් එකේ මේ කෝපරේට් ප්ලෑන් එකේ මේක තිබ්බද? ඒකේ කොටසක් විදිහට මේ ආරක්ෂණ පද්ධතිය ගැන සටහනක් තිබ්බද? අපේ සැලසුම් මේ කවුද? ડોક્ટર සල්මා කියනවා. සැලසුම් සම්බන්ධ වෙන අධ්‍යක්ෂතුමා හරි කවුරුද? මෙම ආරක්ෂණ පද්ධතිය ඇත්තටම මම දන්න තරමින් කිහිප වතාවක් කෝටේෂන් කෝල් කරලා ඒකට කෝටේෂන් එකක් දෙන්න බැරි තත්යකට තමයි පත් වෙලා තිබුණේ. ඒ කියන්නේ මේ ප්‍රතිසංස්කරණයකට ඔබතුමී ප්‍රතිසංස්කරණය පිළිබඳ කිසිම දෙයක් හොයාගන්න බෑ. මොකද සියලුම දේවල් පොළව යටින් යන සහ ඒ දේවල් හාරන්න ගියොත් බිල්ඩින් එකේම පොළවල් කඩන්න වෙන ප්‍රශ්නයක් ඇවිල්ලා ඊට පස්සේ තීරණයකට ආවා කැබිනට් මේ අවුරුදු මේ 2022-23 අවුරුද්දේ විතර තිබිච්ච තත්ත්වය බම් මේ කියන්නේ. ඊට පස්සේ ආවා මේ තීරණයක් මේක සම්පූර්ණයෙන්ම කෝටේෂන් එකක් දීලා කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක කරගෙන යන විදිහට මොකද්ද මිස්ටර් විජයරත්නකට කියන්නේ? ඒ කරගෙන යන විදිහට ඒ වියදම් පියවගෙන යන ක්‍රමයකට කැබිනට් අනුමැතිය ලබාගත යුතුයි කියන තැනට ආවා. ඒ කොයි කාලෙද මේ ඔබතුමී කියන්නේ එහෙම තීරණයකට ආවේ? 23 දී විතර 22-23 කාලෙදී. අපි දැන් මේ මතු කරන තර්කය තේරෙනවනේ. ඔව්. මේ කාලයන් සම්බන්ධ අත්‍යවශ්‍යතා ගොඩ. දැන් මේ එකක්වත් අපි විශ්වාස කරන්නේ අත්‍යවශ්‍ය නොවන කියලා. ඔව්. රෝහලේ අර ගුණාත්මක සේවාවක් දෙන්න නේද? ගුණාත්මක සහ ප්‍රමාණාත්මක සේවාව දෙන්න රෝහලට අපි පත් කරලා තියෙනවා අධ්‍යක්ෂ මණ්ඩලයක් සහ නිල අධ්‍යක්ෂතුමා යටතේ වැඩ කරන අර රාජ්‍ය රෝහලක වගේම නිලධාරී තන්ත්‍රයක් ඉන්නවා. දැන් ওই සමස්තය මේව කළා. හැබැයි දැන් යම් තැන්වල මේව සාකච්ඡා කරලා තියෙනවා. හරි. ප්‍රශ්න ඉනකොටනේ සාකච්ඡා කරන්නේ. ඒතකොට අපි මේ කොටස ගැන ප්‍රශ්නයක් නැහැ. අපිට මේ තියෙන්නේ මේ මතු කරපු ගැටලු ටිකේදීම නිශ්චිතව වැඩ පැහැර හැරීමේ මේ කොටස වැඩ පවත් බාර ගන්න වැඩ ටිකවත් නේ එකක් පිළිවෙලකට නෑ සැලැස්මට නෑ අපි දැක්කේ නෑ කොහෙවත් මම ඒක ඇහුවේ අපිට තොරතුරු තියෙන සීමාව ඇතුලේ මේක අර සංයුක්ත සැලැස්මට දැන් ඔක සරල එකක් නෙමෙයිනේ ඔබතුමිය කියන එක සරල කාරණයක් නෙමෙයිනේ මේ ආරක්ෂණ පද්ධතිය. ඒතකොට ඒක මේ කෝපරේට් ප්ලෑන් එකට ඇතුළත් කරලා ඊය ප්ලෑන් එකෙන් කොච්චර කරනවද කියලා බලලා එහෙම නෑ මෙතන උත්තරයක් දීලා තියෙනවා මේ උත්තරය පිළිබඳව තමයි මම ප්‍රශ්න කරන්නේ 2026 ප්‍රාග්ධන මුදලින් සිදු කිරීමට සැලසුම් කර ඇත. ඔව් එතකොට ඒ සැලසුම් කරලා තියෙන්නේ කොහෙද කියන ප්‍රශ්න මම අහන්නේ. නොකර සිටීම කියන කාරණේත් තියෙනවා සහ සැලසුම් කරලා තියෙනවා කියලා මෙතන දෙන උත්තර මේ ගොඩක් වෙලාවට මම මේ නිරීක්ෂණය කරන දෙයක් තමයි විගණන විමසුමක් ඊට පිළිතුරු ඉල්ලුවම අර අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවෙන් උත්තර දෙනවා. අනාගත දිනයක් දීලා අනාගත දින ඒවෙන් උත්තර වැඩක් නැහැ.
හරි. අධ්‍යක්ෂකතුමා මට දැනගන්න ඕනේ මෙහෙමයි. දැන් අපි මේ කතා කරන මේවා නිවැරදි කරගන්නනේ. ඇත්තටම රෝහලක ගිනි රක්ෂණ සහතිකේ නැත්තම් ඔබතුමා දන්නවා සාමාන්‍ය කඩේකවත් දැන් සහතිකයක් ඉෂුව කරන්නේ නැහැ. එතකොට දැන් මේ කියන්නේ අපේ රෝහලක් ගැන. ජනතාවට සේවාව සපයන රෝහලක් ගැන. ඒ වගේම රජයෙන් තමයි මං හිතන්නේ වැටුප් ගෙවන්නේ. රජයෙන් වැටුප් ගෙවන්නේ. එතකොට මේ පිළිබඳව මේ ගිනි සහතිකයක් අපිට ඒ පිළිබඳව අපේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා නම් ඔබතුමා හිතන්න මේව බරපතල ප්‍රශ්නයක් නෙවෙයිද? අපි ඉක්මනින් අපේ ප්ලෑන් එක තුල මේක නිවැරදි කරගන්න තියෙන්න ඕනේ කියන ඔබතුමාලගේ මේ පහුගිය කාලේ අධ්‍යක්ෂක මණ්ඩලය කැඳ වුණ වෙලාවේදී මේ පිළිබඳව සාකච්ඡා කරාද නැද්ද? සාකච්ඡාවට ගත්තද නැද්ද? ඊය ප්ලෑන් එකේ මේක තියෙනවද නැද්ද? එතන මේ 2016 දී කියලා කියන්නේ මේ පද්ධතිය නවීකරණය කිරීම ඉතාම වියදම් අධික වැඩක්. අපි මේ ළඟදී තිබිච්ච රැස්වීමේදී අපි තීරණය කරේ මේ පද්ධතිය ගැන ගොඩාක් කියන්නේ ඇතුලේ තියෙන ඩැමේජස් පේන්නේ නැහැ අපේ ડોક્ટર සඳමාලි කිව්ව විදිහට. හින්දා අපි මේ පද්ධතිය කරගෙන යන්න 2026ට 2025 නොකර 26ට යන්නෙම ওই තියෙන සංකීර්ණතාවය නිසා. හැබැයි එතකන් ගිනි ආරක්ෂක පද්ධතියක් සවි කරලා තියෙනවා සහ කෝට්ටේ මහනගර සභාවත් එක්ක සම්බන්ධීකරණයෙන් වැඩ කර කියන්නේ මේ ගිනි ආරක්ෂක පද්ධතිය සම්බන්ධයෙන් වැඩ කරගෙන යනවා. ඒ වගේම ඩිසාස්ටර් මැනේජ්මන්ට් ප්ලෑන් එකක් තියෙනවා. ඒ අනුව ඒ හදලා ඩ්‍රිල් තියලා ඒවා කෝට්ටේ නගර සභාවත් එක්ක මේ මහනගර සභාවත් එක්ක කරගෙන යනවා ගින්න සම්බන්ධ. හරි අපේ විග්නතුමනි ඔබතුමා තමයි මේ ආයතනයේ ඉන්න ප්‍රධාන විධායක නිලධාරී. මම දන්නේ නැහැ ඒක. ඔබතුමා දන්නේ නැද්ද? ඒක පණ තේරන් ඇතුළේ කොහොමද කියලා මම දන්නේ. සංවිධාන සටහනකට ඔබතුමා තමයි ප්‍රධාන විධායක නිලධාරී හැටියට ඉන්නේ. ඒක රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ 1/2021 2/5 ඡේදයේ ඔබතුමාගේ කාර්යභාරය නිශ්චිත කියලා තියෙනවා. මේ මොකක්ද දන්නේ නැහැ කියන්නේ? මෙතුමා ප්‍රධාන විධායක නිලධාරී හැටියට මෙතුමා තමයි මූලිකව අධ්‍යක්ෂ මණ්ඩලයත් එක්ක ආසන්නව කටයුතු කරන්න තියෙන්නේ. එතකොට මේ සමස්ත ආයතනයේ ක්‍රියාකාරීත්වය හා කාර්ය සාධනයේ සම්බන්ධයෙන් වග කියන නිලධාරියා ඔබතුමා ප්‍රධාන විධායක නිලධාරී හැටියට අධ්‍යක්ෂතුමා. එතකොට මේ ඔබතුමාලයි මේ මොකද වෙන ප්‍රධාන මේ චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් හරි මොකක් හරි එහෙම තනතුරක් නැහැනේ. කලිනුත් යෝගනන පරීක්ෂණ වලදී අහලත් තිබ්බා. මේක තමයි. එහෙම තනතුරක් නැහැනේ. එතකොට ඔව් මෙතන වෙලා තින්නේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් වෙන පනත්වල එන්නමාරේ පනතකට උදාහරණයක් විදිහට CEO අඳුරගෙන නෑ අධ්‍යක්ෂතුමා සභාපතිතුමනි මේ ආයතන සමස්ත ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වක්කීම තියෙන ඔබතුමාටනේ. එතකොට මේ ප්‍රධාන විධායක නිලධාරී කියන වචනේ නෙවෙයි මම අදහස් කරන්නේ. ඒක ඕන විදිහට ඩිෆයින් කරගන්න පුළුවන්. එතකොට ඔබතුමා අධ්‍යක්ෂක හැටියට මේ රෝහලේ සමස්ත කාර්ය මෙහෙයුම් ක්‍රියාවලිය හා කාර්ය සාධන සම්බන්ධ වක්කීම පෙරලා තියෙන ඔබතුමාට එතකොට මේ කලින් කතා කරපු මේ ක්‍රියාකාරී සැලැස්මේ තියෙන කාරණා වගේම එතකොට ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු UX කාරණේත් එතකොට මේක වර්ෂ ගාණක් දිගින් දිගට ඇදිමින් තියෙනවා. එතකොට ඔබතුමා මේ සමස්ත කාර්ය සාධන මෙහෙයුම් ක්‍රියාවලිය සම්බන්ධ වක්කීතු නිලධාරිය හැටියට මේ තියෙන ප්‍රශ්න ටික අඳුරගෙන ඔබතුමා තමයි ඉමීඩියට් අධ්‍යක්ෂ මණ්ඩලයට මේ සම්බන්ධව වාර්තා කරන්න ඉන්න නිලධාරියා. එතකොට මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුවත් කිරීම කරලා තියෙනවද? මම ළඟදී කරලා නැහැ. එහෙනම් පේන්නේ ඔබතුමාගේ මූලික කාර්යබහර පැහැරහැරීමක් වෙලා තියෙනවා. එහෙම තියෙනවා නම් ප්‍රශ්න ඔබතුමා මට්ටමේ විසඳ ගන්න බැරි ප්‍රශ්න ටිකක් තියෙනවා නේ. ඒ ප්‍රශ්න ටික අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කරන්න ඕනේ. එතකොට ඒ කාර්යය ඔබතුමා කරලා නැහැ. පිළිගන්නවා නේද ඔබතුමා? ඒක මෙහෙමයි. ඒ කාර්යය කරලා නැහැ නෙවෙයි අපි කරන්න පුළුවන්. නෑ අධ්‍යක්ෂකව දැන් මෙතන තිබු කාරණා ටික පැහැදිලිව මේ අවුරුදු 5ක් වගේ ලොකු කාලපරාසයක් තුළ මේ කාර්යයන් කෙරලා නැහැ නේ. එතකොට මේ සම්බන්ධයෙන් ගෙවීමුත් කෙරිලා. එතකොට මේ සම්බන්ධයෙන් ඒ ගෙවීම වල සාධාරණයක් වෙලත් නැහැ, කාර්ය ඉෂ්ට වෙලත් නැහැ. එතකොට මොකක් හරි ඔබතුමාගේ පාලනයෙන් බැහැර විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඊළඟ අධිකාරියට දැනුවත් කිරීම වක්කීම ඔබතුමාට තියෙන්නේ. එතකොට ඒ තියෙන ප්‍රායෝගිකව තිබ්බ ප්‍රශ්න ටිකක් තියෙන ඒක ඔබතුමා කාර්යබන්ධ වාගේ වක්කීමත් එක්ක ඔබතුමාගේ ඒක බැඳිලා ඉන්නවා ඉහළ අධ්‍යක්ෂ මණ්ඩලයේ තන්ත්‍රය වාර්තා කරන්න. ඒ වාර්තා කිරීම කෙරලා තියෙනවද කියන එක තමයි නිශ්චිතව අහන්නේ.
මොකද ඔබතුමා අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක්. ඔව්. ආර්ට් එක තියෙනවනේ ඒක උඩින්ම තියෙන්නේ චෙයාමන් ඇන් ශ්‍රී ජයවර්ධන ජෙනරල් හොස්පිටල් බෝඩ් කියලා. එතකොට මේක මම දන්නේ මේක නිල ලේඛනයක් නෙවෙයිද මම දන්නේ නැහැ. නෑ නිල ලේඛනයක්. මේකේ තියෙන චෙයාමන් තියෙනවා. පස්සේ ඔබතුමා ස්ථීර නිලධාරියෙක් විදියට ප්‍රධාන නිලධාරියෙක් විදියට දිගටම ඉන්නවා. ගරු සහෝදරයා මේ පත්‍රීකරණ දෙන්නේ නැද්ද මේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්නේ නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. මේක ඇත්තටම මෙන්න මෙහෙම ගරු සභාපතිතුමනි මේ අර ප්‍රධාන විධායක නිලධාරී කියන එක මේ සංවිධාන සටහනේ නමින් නොතිබුණාට ඔබතුමා අධ්‍යක්ෂවරයා හැටියට මේ සමස්ත ආයතනයේ ක්‍රියාකාරීත්වය කාර්යසාධනෙන් වගකීම් පැවරලා තියෙන ඔබතුමාට ඒ කාර්යභාරයත් එක්ක තමයි මේ CEO කියන තනතුර ඩිෆයින් වෙන්නේ. එන අර කියන මේ මේක ඇතුලේ තියෙන නමින් නෙවෙයි ඔබතුමා තමයි මේ ආයතනයේ ඉන්න ප්‍රධාන විධායක නිලධාරියා. ඒතකොට ඔබතුමාගේ වගකීමට බැඳෙනවා මේ ප්‍රශ්නකාරී මේ තත්ත්වයන් සම්බන්ධව ඔබතුමාට පාලනයෙන් තොර කාරණා වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ ඒක. එහෙම තියෙනවා ඔබතුමාට වගකීම් බැඳලා ඉන්න ඒ තත්ත්වය ඉහළට වාර්තා කරලා මේක නිවැරදි කිරීමේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. කොච්චර කාලෙ සභාපතිතුමා මෙතුමා තනතුරේ? ඔබතුමා කොච්චර කාලෙද? දැන් අවුරුදු 4කට වැඩි. අවුරුදු 4ක් යනකම් ඔබතුමා ප්‍රධාන නිලධාරියෙක් කියලා දන්නේ නැහැ. නෑ මෙහෙමයි. එතන තියෙන්නේ අපේ ආයතනයේ සමහර අවස්ථාවලදී සභාපතිතුමා විධායක කටයුතු කරනවා. ඒ කියන්නේ සභාපතිතුමා කෙලින්ම නිලධාරීන්ට නියෝග දෙනවා. දේවල් කරනවා, බඳවා ගැනීම තීරණය කිරීම සහ මේවා ගොඩක් ඒවා කෙල්ලලා තියෙනවා. පෞද්ගලික දවසට ප්‍රශ්නකාරී දේවල් වෙලා තියෙනවා. ඒවා ඇත්තටම එක වෙන්නේ සභාපතිතුමා සීට් එකේ වාඩි වෙලා යම්කිසි නිලධාරියෙකුට අනකිරීමක් කරාම අධ්‍යක්ෂ නොදැන එතකොට ඒ වැඩේ යන විදිහ යන ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ දැන් පොඩක් බේරගෙන යමු. ඒක හරියට. පොඩක් බේරගෙන යමු. චූටි කැල්ල. මේ සියල්ල කරන්නේ මේ අධ්‍යක්ෂ කියන තනතුරට අදාළව සාධාරණයක් තියෙන්න එපා. නේද? පොදු මහජනතාවට සාධාරණයකුත් තියෙන්න ඕනේ. ඉන්න තනතුරට අදාළ සාධාරණයකුත් තියෙන්න ඕනේ. ඒකට අදාළව තමයි මේ අහන්නේ. හොඳයි. එතකොට අපි දැන් කාර්යභාරය පැහැදිලිනේ. මෙතන අපිට දීලා තියෙන අපි සතුව තියෙන ආයතනයේ ව්‍යුහය අනුව ගත්තම අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නවා. ඊළඟට ඔබතුමා ඉන්නවා. හරි අධ්‍යක්ෂ ඉන්නවා. රෝහල් අධ්‍යක්ෂ. එතනින් පස්සේ තියෙන්නේ සාමාන්‍ය රෝහලක තියෙන කාර්ය මණ්ඩලයේ සැකසුම. අනේ ඊට අමතර වශයෙන් තනතුරු දෙකක් එකක් ඔය මේ බෝඩ් සෙක්‍රටරි තනතුර ඒවා බෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ ඇරෙන ඊට ඔක්කොම තියෙන ඔබතුමා යටතේ. එතකොට අපි දැන් ඔබතුමා කියනවා නම් සභාපතිවරයා පහළ නිලධාරීන්ට මේව දෙනවා කියලා. මේ කියන්නේ හොඳට තේරුම් ගන්න ඕන එක තමයි සමාජයටත් ඕන. මේ කියන්නේ 2022 23 24 මුල කොටස. හරිනේ? දැන් ඉන්න සභාපතිතුමාත් එහෙමද කියලා අහන්න වෙනවා හැබැයි. ඔහුගේ කාරණා දෙක තුන ගැන මගේ පැහැදිලි කිරීම කරන්න අවසරයක් දෙනවද? එතකොට හරි තප්පරයක් දෙන්න මේක බේරලා ඉන්න. එතකොට දැන් එහෙමනම් ඒක ඔබතුමා අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක් විදියට මේක අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇතුලේ සාකච්ඡා කරන්න ඕනේ. ඔබතුමාට ඉහළ වෙන ආකාරයක මේ ඕඩර්ස් ක්‍රියාත්මක වෙනවා. මොකද මේකේ තියෙන හයරාකි එක අනුව එහෙම කරන්න පුළුවන් කමක් නැහැ අපිට පේන විදියට. නැත්තම් ආයතනයේ අපි කලිනුත් මෙතනත් යෝජනා කරලා තියෙනවා ප්‍රධාන විධායක නිලධාරියෙක් ඉන්න තනතුර. ඒතකොට ඔබතුමා ඉන්න ඕනේ එතනින් පහළට. මොකක් හරි එකක් කරලා ආයතනයේ නිවැරදි කරගැනීමේ කාර්යභාරය වක්කීමක් අධ්‍යක්ෂතුමාට පැවරෙනවා. හරිනේ? ඒක නිසා දැන් මෙහෙම හරම උනා ඒක නිසා මම නිකන් පැත්තකට වෙලා වගේ හිටිය අදහසක් නම් කියන්න එපා. හොඳයි? ඒක තේරුම් ගන්න. සබත් පොඩි ඉඩක් දෙන්න. දැන් ගිනි ආරක්ෂක පද්ධතිය ගැන ගත්තාම සභාපතිතුමා සහ මම මේ ගිනි ආරක්ෂක පද්ධතිය මේ කොහොමද කරන්න කියන එක සාකච්ඡා කරලා තියෙනවා. අපි දෙනම සාකච්ඡා කරා. ඔව්. එතකොට මේ ගිනි ආරක්ෂණ පද්ධතිය අපි කලින් කතා කරපු මේ දොරේ ප්‍රශ්නේ ආවේ 2022 ඉඳන්. නේද? එතකොට දැන් ඔබතුමා දැන් මේ සාකච්ඡාව යනවා වෙන්න පුළුවන්. දැන් මේ අඩුපාඩු වෙලා තියෙන්නේ කලින් අවුරුදු 2-3කට කලින් 4-5ක් වෙනවා. මේක ඇත්තටම දැන් සභාපතිතුමා දැනුවත් කරේ නැහැ කියන චෝදනාව කරන්න බෑ. මම අනිවාර්යයෙන්ම එහෙම තත්ත්වයක් තියෙනකොට CCTV සම්බන්ධයෙන් වැඩ කරන්නේ නැහැ. මම නිතර සභාපතිතුමා දැනුවත් කරලා දින මුදල් ඉල්ලලා මෙතුමත් දන්නවා ඒක. අපි කියන්නේ එහෙම තමයි කරගෙන යන්නේ. එහෙම නැත්නම් බෝඩ් එක දැනුවත් කරා කියන එකට වඩා මම කියන්න කැමතියි. අධ්‍යක්ෂ මණ්ඩලයේ මිනිත්ස් වල තියෙනවද ඒවා?
අපි සභාපතිතුමාව දැනුවත් කරනවානේ. නෑ දැන් මෙහෙම ගමුකෝ. ඔබතුමා කියන්නේ දැන් සභාපතිතුමා නිකන් සාමාන්‍ය විදිහට දැනුවත් කරනවද අධ්‍යක්ෂ මණ්ඩලය තුල සාකච්ඡාවට ලක් කරන කාරණයක් ගැනද ඔබතුමා කියන්නේ නැත්නම් නිකන් සභාපතිතුමාට කතා කරලා කියන එකක් ගැනද? නෑ දැන් ඇත්තටම දැන් මේ මුදල් දෙන් කිරීම වෙනවනේ. ඒ මුදල් දෙන් කිරීම වෙනකොට මට මගේ අවශ්‍යතාවය කියනවා. හරි අපි මගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන එහෙම අර විදිහට නෙමෙයි කිය අධ්‍යක්ෂ මණ්ඩල තුල සාකච්ඡා කළා නෙමෙයි කියන එකනේ. හරි අපි කාලයත් එක්ක ප්‍රශ්න තියෙනවා. මේ ඔබතුමාට තියෙනවද ආයතනයේ කළමනාකරණ කමිටුවක්? ඔව් තියෙනවා. ඒකේ ඔබතුමා සභාපතිවරයාද? ඔව්. ඔව් එතකොට ඒකට අනුව ආරෝග්‍ය ශාට 8 වගන්තිය ඒක. ආරෝග්‍ය ශාලාවේ දෛනික කටයුතු පරිපාලනය කිරීම සඳහා මණ්ඩලය විසින් කළමනාකරණ කමිටුවක් පත් කරනු ලැබිය හැකිය. ඒකේ 4 වෙනි වගන්තිය තියෙනවා ආරෝග්‍ය ශාලාවේ අධ්‍යක්ෂකවරයා කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා විය යුතුය කියලා. ඒතර දැන් ඒකෙන් මේ වැඩේ කෙරෙන්නේ. දැන් ඔබතුමා කියවන්නේද CEO ඒ වචනේ පැත්තක තියමුකෝ. දැන් මේක දන්නේ නැහැ කිය. මං කියන්නේ මේ සභාව නොමග යවන්න එපා මේ 8 වෙනි පනතේ පොඩ ඉන්නකෝ. 8 වෙනි වගන්තිය මේක බොහොම පැහැදිලිව තියෙනවා කවුද මේකේ වග කිය යුත්තා කියලා. හරිද? දැන් සභාවතුමා මේ නිශ්චිතයිනේ මේ. ඔව්. මේ කවුද මේක? එතුමාට දන්නේ නැහැ. නෑ දන්නේ නැහැ මම කියන්නේ. දැන් මේ අපේ පනත අනුව දැන් මම තමයි කළමනාකරණ කමිටුවේ සභාපති. කළමනාකරණ කමිටුවට කිසිම මූල්‍ය බලතලයක් කරන්න බෑ. අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව. ඔව් ඒක තමයි දැන් අපි ඇහුවේ එකයි ඔය කියන නෙමෙයි වේදම් කරපුවා තියෙන්නේ. වේදම් කරපුවා වැඩ වෙනවද කියලා බලලත් නැහැනේ. වේදම් කරලා ඔක්කොම බඩු අරගෙන ඒවා හරියට ක්‍රියාත්මක කරනවද කියලා බලලත් නැහැනේ. ඔබතුමා මෙතන මේ කාර්යය අපි ලොකු සමහරවිට ඒතර ආයතනයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා කවුද? සභාපතිතුමා. සභාපතිවරයා. එතකොට දැන් ඒතර සභාපතිවරයාගේ අනුමැතියට යටත් වුණේ ඔක්කොම කරන්න ඕන. එතකොට දැන් ඔබතුමාට අනිත් පැත්තෙන් කියන්නේ ඔබතුමාට ඒ සම්බන්ධව මුදල් සම්බන්ධ බලයක් නැහැ කියලාද කියන්නේ? මුදල් දැන් කළමනාකරණ කමිටුවට මුදල් සම්බන්ධ කිසි බලයක් පවරලා නැහැ. සහ අපි මුදල් සම්බන්ධ යම් කිසි තීරණයක් ගත්තොත් ඒක සමහරවිට නිවස් වෙච්ච අවස්ථාවක්. දැන් මේ සාකච්ඡාව නොමග යනවනේ මේ අධ්‍යක්ෂතුමා. දැන් මේ හැමෝම මේ മന്ത്രിතුමන්ලා මේ මැදිහත් වෙලා අහන්නේ කලින් 2023 සැලසුම් කළා 22 සැලසුම් කළා 25 දැන් භාගයක් ඉවර වෙනකනුත් නොකෙරිච්ච වැඩ ටිකකුයි කරන්න තිබිච්ච එකක් 26 කරනවා කියලා කියපු ප්‍රකාශයයි මත. හරිනේ. දැන් සාකච්ඡාව එතන. එතකොට අපේ නිශ්චිත ප්‍රශ්නේ තමයි මේ නොසලකා හැරීම් කීපයක් සිදු වෙමින් තිබේ. ඒතර අපේ පැත්තෙන් අපි කියන්නේ ඒක. හරිනේ. එතකොට ඔබතුමා දැන් කියනවා මට දැන් මුදල් බලය තිබ්බනම් කරනවද? ඒක නෙමෙයිනේ මේ සාකච්ඡාව. නෑ ඒක නෙමෙයි. හොඳයි මං කියන්නේ. නෑ කැපිටල් සභාපතිතුමා සමා වෙන්න. මොකද මේ මටම එල්ල කරලා මේ නෑ ඔබතුමාට එහෙම නෙමෙයි අනේ එහෙම නෙමෙයි. මොකද ඒ කියන්නේ දැන් අපි මේ මුදල් ආවම මුදලක් අපි නිර්දේශ කියන එන අවුරුද්දට ඇස්ටිමේට් හදද්දී අපි ඒක හදන්නේ සභාපතිතුමා සමග සාකච්ඡා කරලා. ඒතකොට තියෙන සියල්ල දැන් මේ කියන ගිනි ආරක්ෂක පද්ධතියත් මෙවරත් අපි සාකච්ඡාවට හරි දැන් අපේ කාරණේ මොකක්ද උනේ? දැන් මම නිශ්චිතව ඇහුවේ ඒකයි. මේක සංයුක්ත සැලැස්මේ තිබ්බද? ඒක ඊය ප්ලෑන් එකට අරන් තිබ්බද? ඔබතුමාලා පැත්තෙන් උත්තරය තිබුණද මේ දැන් ඉන්න සභාපතිතුමාට අදහසක් කියන්නකෝ. මේක 2023 දී කතා වෙන එක 2024 ඇක්ෂන් ප්ලෑන් එකේ 43 වෙනි කොටස යටතේ මිලියන 135ක් වෙන් කරලා ඒකේ රෙස්පොන්සිබල් ඔෆිසර් විදිහට ඩිරෙක්ටර්ව දාලා තියෙනවා. මේ ඇක්ෂන් ප්ලෑන් එක ඩිරෙක්ටර් සහ ඊට පස්සේ MO ප්ලෑනින් අත්සන් කරලා මම හිතන්නේ මිනිස්ට්‍රියට යවන සහ PD එකට යවන ඇක්ෂන් ප්ලෑන් එකක මාගාව තියෙනවා ඒ කොපි එක. ඊගාවට අර ඇත්තට මේක 24 කොයි කාලේ 24 අපි මේක හදපු ඇක්ෂන් ප්ලෑන් එක ගැන 24 අවුරුද්ද සඳහා අපි ඒ කියන්නේ මේ රෝහල මුලදීම හදනවනේ 24 අවුරුද්ද පටන් ගන්නකොටම ඒ ඇක්ෂන් ප්ලෑන් එකේ තමයි තියෙන්නේ 41 මම නැවත වැරදුනාද කියලා බලන්න 43 වෙනි අංකයේ විදිහට installation of fire protection and detection system total estimated cost $1,135,000 estimated cost for the කියලා දාපුවා 35 million proposed completion December 2024
ඊට පස්සේ ඒකේ responsible officer director. එහෙනම් කොහොමද දැන් 26 ප්‍රාග්ධන මුදලින් සිදු කිරීම සැලසුම් මම ඒක පැහැදිලි කරන්න නැවතත්. එතකොට සමහර චුට්ටක් දෙන්න ඉඩ දැන් අපි මේ කියන සටහන අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කරලා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට යවන්නේ. ඔව් හරි. ඒක තමයි මම කලින් ඇහුවේ. ඔය ඒක තමයි මේ ඒකේ වෙන්නේ. දැන් එතකොට අපේ ප්‍රශ්නේ උනේ 26 ප්‍රාග්ධන මුදලින් සිදු කිරීමට සැලසුම් කර ඇත කියලා වාක්‍යයක් දෙන්න කොහොමද? මේක මම ඒක පැහැදිලි කරන්නම්. මේක වෙන්නේ 2024 අපිට මිලියන 400ක් කැපිටල් ග්‍රාන්ට් එක ඇලොකේට් වෙනවා. ඒකෙන් මිලියන මිනිස්ට්‍රියෙන් තමයි කැපිටල් ග්‍රාන්ට් එක ට්‍රෙෂරි එකේ. ඔව් ට්‍රෙෂරි එකේ. එතකොට ඒකෙන් 9%යි 2024 අවුරුද්දේ පාවිච්චි කරන්නේ. ඊටු ටික නැවත ට්‍රෙෂරි එකට හැරිවිලා යනවා. 9% පාවිච්චි කරන්නේ. ඔව් ඒක තමයි මම ඉස්සෙල්ලා මම ඉල්ලුවේ එකයි මට අවස්ථාව දෙන්න කියලා මේක පැහැදිලි කරලා දෙන්න. එතකොට ඒ 9%ක් පාවිච්චි වෙච්ච එකත් එක්ක 2024 ඉතුරු වෙච්ච විශාල වැඩ ප්‍රමාණයක් ඉතුරු වෙලා තිබුණා 2025ට කරන්න. ඒකෙන් ප්‍රධානම වැඩේ විදිහට තිබුණේ කාඩියක් කැතීටරයිසේෂන් ලැබ් එක. මිලියන 200ක් හෝ ඊට වැඩි වෙන මුදලක් කරන්න ඉතුරු වෙලා තිබුණා. ඒකත් පරිපාලනය සහ පරසම්පාදන ක්‍රියාවලියේ පූර්ණ දුර්වලතාව නිසා තමයි ඒක කරගන්න බැරි වුණේ 2024. මොකද එක කන්සල්ටන්ට් කාඩියොලොජිස්ට් කෙනෙක් රිටයර් වෙනවා ජූනි මාසේ. ඒ වෙනුවට කන්සල්ටන්ට් කාඩියොලොජිස්ට් කෙනෙක් පත් වෙන්නේ නැහැ. හෝ එකට ටෙක්නිකල් මෙම්බර් කෙනෙක් තව කෙනෙක් මේක අහු වෙන්නේ නැහැ. මේ නිසා අපි මේ මිලියන 200 මේ 2025 අවුරුද්දේ ඉවර කරගලා ඒක ලබා ගන්න උත්සාහ කරනවා. එතකොට අපිට මේ අවුරුද්දට අපිට සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ මිලියන 500යි. ඒ මිලියන 500න් අපි මේ ගිය අවුරුද්දේ 200 සහ ඊට අමතරව ඉතුරු වෙච්ච තව කොටස් ගොඩක් තිබුණා. ඒ ටිකටත් එක්ක අපිට මේකට ඇලොකේට් කරලා නැත්නම් එස්ටිමේට් කරපු මුදල මිලියන 135ක් අපිට ඇලොකේට් කරගන්න බෑ මේ අවුරුද්ද ඇතුළත. ඒක තමයි ඇත්තම කතාව. ඒ නිසා 25 අවුරුද්දට අපිට ඇලොකේට් කරගන්න බෑ මිලියන 135ක්. මොකද අතනින් මිලියන 200ක් අපි කැතීටරයිසේෂන් ලැබ් එකට කාඩියක් කැත් ලැබ් එකට වෙන් කරාම. ඒ නමුත් ඒක අත්‍යවශ්‍යයි. මොකද අපි මේක ප්‍රසම්පාදනය ආරම්භ කරලා තිබිච්ච දෙයක්. දැන් ඔය කැපිටල් ග්‍රාන්ට් එකෙන් විතරද මේ වැඩ කරන්න පුළුවන් නැත්නම් ඔබ ආයතනින් මේක යූස් මේ ආයතනයේ වෙන සල්ලි වලින් මේක සභාපතිතුමනි අපි ආයතනයේ මුදල් අරගෙන කරේ නැහැ මේ වෙනකන්. ඔක්කොම කැපිටල් ග්‍රාන්ට් එකෙන් තමයි අපි කරලා තියෙන්නේ. අපිට කැපිටල් ග්‍රාන්ට් එකෙන් ලබා දෙන මුදලෙන් තමයි අපි මේක මේ දේවල් කරලා තියෙන්නේ. හරි අපි ඒක ඉදිරියේදී මේ ප්‍රමාණයක් මේ ට්‍රෙෂරි එකෙන් දුන්න එක 9% කරලා ඉතුරු එක හැරිලා ගිහිල්ලා තියෙනවා කියලා එතන අනිවාර්යයෙන්ම පරිපාලනමය ගැටලුවක් තියෙනවනේ. එතකොට ඒකට ඒ පිළිබඳ හැවීමක් කෙරුවද? එතකොට මොකක්ද ඒකේ තත්ත්වය? මම ඇත්තටම මේ ආයතනයටපත් වෙන්නේ ඔක්තෝබර් මාසේ. එතකොට දෙසැම්බර් මාසේ 31 වෙනකොට මුදල් හැරිලා යනවා. එතකොට ඔක්තෝබර් මාසේ ඉඳලා දෙසැම්බර් මාසේ වෙනකොට ඔය කියන මුදල් ප්‍රමාණය ඉවර කරන්න කාල සීමාවක් මට නැහැ. එතකොට ඒක තමයි වෙච්ච ප්‍රශ්නේ. ඒ වෙලාවේදීත් මම මේ ගැන මොකද්ද කරන්න පුළුවන් කියන එක උත්සාහ කරපු වෙලාවේ විශේෂම කැතීටරයිසේෂන් ලැබ් එක පිළිබඳව අපි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඒකේ තිබෙන ටෙක්නිකල් ඉවැලුවේෂන් සහ ඒ ක්‍රමවේදය දිගටම පවත්වගෙන ගියා. අඩු ගානේ මේ අවුරුද්දේ මුල කාලේ හරි අපිට ඉවර කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒ ඇලොකේෂන් එක 200 අපි එතෙන්ට වෙන් කරලා තියලා තියෙනවා. ඔව් හැබැයි දැන් ඇරියස් වැඩවලට මේ අවුරුද්දෙම ඔක්කොම සල්ලි දෙන්න ඕන කියලා ඉවරලා ඉල්ලන්න බෑනේ. කැරි ෆෝවර්ඩ් එකක් එන්නේ නැහැ නේ එහෙම. ඒක ඒ මුදල් වර්ෂයට වෙන් කරන මුදල අදාළ ප්‍රමාණය වැඩ කෙරුණ නැත්නම් ඒක යනවා. එතකොට හැබැයි වැඩේ කරන්න ඒක කැරි ෆෝවර්ඩ් කරන්න මුදල් ඉල්ලන්න බෑනේ. එතකොට දැන් ඔබතුමාලා දැන් ඒක කළමනාකරණය කරන්න වෙනත් සැලැස්මක් හදලා තියෙනවද? එතකොට අපිට ඒ නිසා තමයි ගරු මන්ත්‍රීතුමනි අපිට සිද්ධ වුණේ මේ මිලියන 135 2026 වර්ෂයට නැවත යොමු කරන්න. මොකද මේ 2025 වර්ෂයේ අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගන්න සහ මේ අපේ තිබිච්ච ප්‍රොකියුමන්ට් ඒ ප්ලෑන් කරලා තිබිච්ච ටික ඉවර කරගන්න මිලියන 500 ඇතුළත. දැන් ඔබ කොච්චර ෂුවර්ද ඔය මිලියන 500 100% මේ යුටිලයිස් වෙනවා කියලා ඉවරලා? සභාපතිතුමා දැන් පොඩ ඉන්නකෝ මට ඒ ප්‍රශ්නෙට පොඩ උත්තරයක්. ඔව් මෙහෙමයි. අපිට පළවෙනි මාස 4 අපිට මිලියන 100ක් වෙන් වෙලා තිබුණා. හරි. වොට් account එකෙන්. ඒකෙන් සියලුම මාස 4 ඇතුළත අපි ප්ලෑන් කරපු සියලුම වැඩ කටයුතු ඔය CTOT දොරයි තව එක දෙකුයි ඇරෙන්න අපි මේ වෙනකොට අවසන් කරලා ඉවරයි. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා මේ මිලියන 100 කියන්නේ 100% යුටිලයිස්. නෑ ඒ 100% යුටිලයිස් කියන්නේ ඒ 100% යුටිලයිස් කියලා කියන්නේ බලන්න දෙකක් ඇරෙන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒ කියන්නේ කම්ප්ලීට් වෙලා නෑ. ඒක කම්ප්ලීට් වෙන්න කාලය තියෙනවා. මොකද ගන්න ඉස්සරහට යනවා. ඒක පැහැදිලි. ඊට පස්සේ අපි මිලියන 85ක් මේ අවුරුද්දේ
වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා වෙන් කරලා තියෙනවා. ඒකේ මේ වෙනකොට ඒ කියන්නේ මේ මම කතා කරන්නේ අප්‍රේල් වලින් පස්සේ ඉදිරි මාස 8ට වෙන් වෙච්ච මිලියන 400 සම්බන්ධයෙන්. ඒකේ සම්පූර්ණ ස්පෙસિෆිකේෂන් ටික මේ වෙනකොට හදලාගෙන යනවා. මේක මොකද අප්‍රේල් මාසේ අපිට හම්බුනේ. ඊගාවට අර මම කිව්ව විදිහට මිලියන 200 කැත් ලැබ් එකට වෙන් වෙලා තියෙනවා. එතකොට එතන 285යි. ඊට පස්සේ අනිත් වැඩ කටයුතු ටික පිළිබඳ ඇක්ෂන් ප්ලෑන් එක අපි ගාව තියෙනවා 2025. ඒ 2025 ඇක්ෂන් ප්ලෑන් එකට අනුව ඒ අනිත් ඒකෙදී තියෙනවා මිලියන 52ක මෙච්චර කල් 2020 ඉඳලා ක්‍රියාත්මක නොවිච්ච OPD টয়ලට් බිල්ඩින් එක හදන්න තියෙනවා. සභාපති පොඩ්ඩක් මොනේ. දැන් මම අහන්නේ දැන් ඔය මෙතන දැන් සභාපතිතුමා මේ 2024 කරන්න ඕන වැඩක් 2026ටත් ඇවිල්ලා දැන් තාමත් යන්න නැති ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට මම හිතන්නේ මේම කමිටුවේ වගකීම වෙන්නේ ඇයි ඒක සිද්ධ නොවුනේ සහ ඒකට මොකද්ද තියෙන නිශ්චිත වගකීම කවුද ඒක දරන්න ඕන කියන එක අපි පැහැදිලි කරගෙන යන්නට අවශ්‍යයි. දැන් පරිපාලනමය දුර්වලතා නිසා 9% විතරක් වියදම් කරලා 91%ක් අපි අනිත් පැත්තට යවලා තියෙනවා නම් මේ ආයතනය. එතකොට මේ පරිපාලනමය දුර්වලතාවය කොතනද තියෙන්නේ කියන එක අපි නිශ්චිත කරගෙන යන්නට අවශ්‍යයි කියලා මම හිතන්නේ මෙතනින්. අනිවාර්යයෙන්ම ආයතනයේ පැත්තෙන් අයිඩෙන්ටිෆයි වෙලා තියෙන්න ඕන. මේ දුර්වලතාවය කොයිද දෙන්නේ නැත්නම් මේක කරෙක්ට් වෙන්නේ නැහනේ නේද? අපි මේකට සභාපතිතුමා මේ ඔබතුමා දැන් ඉස්සෙල්ලා මෙතන සාකච්ඡා වුණා මේකේ මුදල් වගකීම සම්බන්ධයෙන්. ඒතර මේ පනතට අනුව බොහොම පැහැදිලිව 9 වෙනි 10 වෙනි වගන්තිය 4 උප වගන්තියේ මණ්ඩලයේ අරමුදල පරිපාලනය කිරීම සම්බන්ධව මණ්ඩලය වගකීම දරිය යුතුයි. මණ්ඩලයක් විදියට, අධ්‍යක්ෂ මණ්ඩලයක් විදියට. ඒක තනි පුද්ගලයන්ට නෙමෙයි තියෙන්නේ. ඒතකොට අර කළමනාකරන කමිටුව හරහා එදිනෙදා කාර්යය සම්බන්ධ නිර්දේශ අරගෙන ඒක අධ්‍යක්ෂ මණ්ඩලයට දාලා එතනින් මුදල් අනුමත කරලා එන්න ඕනේ. දැන් අපිට පේන්න තියෙන්නේ ඒක නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ. හරි අපි පොඩ්ඩක් ඉස්සරහට යමු. මේ මූලික අදහස තමයි සාමාන්‍යයෙන් දැන් ට්‍රෙෂරි එකෙන් ආයතනයකට අමාත්‍යාංශයට ඇලොකේෂන් එකක් දුන්නාම ඉම්ප්‍රෙස් එකේ ගාණ මෙන්නේ නැහනේ. හරිද? එතකොට දැන් ඔබතුමා කිව්වා අර පළවෙනි කාර්තුවට අයවැයට කලින් මිලියන 100ක් වෙන් කරා. ඒකේ ඕල්මෝස්ට් ඔක්කොම යුටිලයිස් කියලා. එතකොට තව මිලියන 400ක් මේ අවුරුද්දට වෙන් වෙලා තියෙනවා කියලා කිව්වා. එතකොට ඒකට වැඩසැලැස්මක් ඔබතුමා කිව්වා. එතකොට ඒකෙන් කොච්චර ප්‍රමාණයක් මුදල් ඇවිල්ලා තියෙනවද ෆිසිකලි? මොකද මම අහන්නේ ඒ ගාන නැත්තම් එතකොට තව වැඩ ටිකක් ඉතුරු වෙනවනේ මේ අවුරුද්දේ. ප්‍රධාන මූල්‍ය නිලධාරීතුමා ඒකට පිළිතුරු දෙයි. ගරු සභාපතිතුමනි අපිට වෝට් ඔන් account එකෙන් සභාපතිතුමා කිව්වා වගේ මිලියන 100ක් වෙන් වුණා. අපි ඒකට අපේ සෞඛ්‍ය ඇමතුමා හරහා කොන්ෆරන්ස් එක අරගන්න ඕනේ මුලින්ම. ඒතකොට ඒක අරගත්තායින් පස්සේ අපිට අපේ වැඩවලට අපේ ෆිසිකල් ප්‍රෝග්‍රස් එකත් එක්ක තමයි අපි monthly TOD එකෙන් ඉම්ප්‍රෙස් එක රික්වෙස්ට් කරන්නේ. ඒතකොට ඒ විදිහට ගත්තාම අපිට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා මිලියන 48ක් විතර කෑෂ් ෆ්ලෝ එක අපිට ඇවිල්ලා තියෙනවා ඔය මිලියන 100 වැඩවලට. ඊට පස්සේ අපි ඊළඟට මේ එන මිලියන 400ට අදාළව සභාපතිතුමා කිව්වා වගේ වැඩේ සැලසුම් කරලා තියෙනවා. ඉතුරු ටික අපේ එතනත් ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මෙතුමා කියනවා 100න් එලොකේට් වෙච්ච 100ට වැඩ 100% විතර කරලා තියෙන්නේ කියලා. ඒතකොට ට්‍රෙෂරියෙන් 48යි නම් ආවේ කරපු වැඩවලට ඉතුරු සල්ලි කොහෙන්ද ගෙවන්නේ? නෑ ඒකට එන්න අපිට දැන් අපේ සප්ලයි ඔෆිස් එක පැත්තෙන් වවුචර්ස් ටික හැදිලා ෆයිනෑන්ස් එකට ආවහම අපි මේ TOD එකට ඉම්ප්‍රෙස් එක රික්වෙස්ට් කරනවා. ඒතර අපි ෆිසිකල් ප්‍රෝග්‍රස් එක තමයි සභාපතිතුමාගේ වැඩේ ඉවරයි කියන එක කිව්වේ. සල්ලි ටික අපි බිල් ටික ආවහම අරගෙන පේමන්ට් එක කරන්න ඕනේ. අපි එතන ගමු පොඩ්ඩක් ඉදිරියට කරන්න තියෙන කාර්යභාරය නිසා ඒක අපිට දැන් මේ සීමාව මේ 23 22 23 සහ 24 මේ ප්‍රෝග්‍රස් එක ගැන කතා කරමින් ඉන්නේ. මේ කොටස අපි മന്ത്രിතුමා මතු කරන කාරණේ හරි අත්‍යවශ්‍යයි. ඒතකොට මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. අපිට අර කලින් මතු කරපු ප්‍රශ්නට අදාළව ගත්තම අපි නිශ්චිත නිර්දේශයක් ලබා දෙන්න වෙනවා ඔබතුමන්ලට. මේ වැඩ කටයුතු ටික කෝපරේට් ප්ලෑන් එකේ තියෙන්න ඕන. හරිද? ඒක අදාළ ඇක්ෂන් ප්ලෑන් එකේ තියෙන්න ඕන. ඒ වගේම මේ වගකීම් විරහිත ස්වභාවය සම්බන්ධව ඔබතුමාලේ පැත්තෙන් යම් සොයා බැලීමක් කරන්න වෙනවා. මේක අනිවාර්යයෙන්ම මේ ඔබතුමාලා කියන ඔක්කොම කාරණා ගත්තම වැඩ පැහැර හැරීමක් ඇතුළේ තමයි තියෙන්නේ. අපි ඉස්සරහට යමු. අපිට ගන්න වෙනවා වාර්ෂික වාර්තා සභාගත කිරීමත් දැන් ප්‍රසම්පාදන සැලසුම සකස් කරලා තියෙනවා කියලා කියනවා. නමුත් අපි කලින් කතා කරා වගේ අර මේ 24 මේ 24 25 වර්ෂයට හදලා තියෙන
නේද? ඔව් ඒක අද දවසට රියලිස්ටික් නැති එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැන අවධානය යොමු කරන්න වෙනවා. වාර්ෂික වාර්තා සභාගත කිරීම ගත්තත් 22 අවුරුදු 2 24 8 21 සභාගත කරලා තියෙනවා. 23 වර්ෂයට අදාළ එක සභාගත කරලා තිබුණේ 24 වර්ෂයේ සම්බන්ධව මුකුත් අදහසක් මෙතන නැහැ. ඒ කියන්නේ මම හිතන්නේ වාර්ෂික වාර්තා සභාගත කිරීම පාර්ලිමේන්තුවේ සභාගත කිරීම කියන කාරණේ පිළිබඳවත් ආයතනයේ අවධානය යොමු කළා නැහැ. ඒක හැකියක්මනින් කළ යුතුව තිබෙනවා. විගණන විමසුම් සඳහා පිළිතුරු ඉදිරිපත් නොකිරීම සම්බන්ධව ගත්තොත් පිළිතුරු ඉදිරිපත් නොකර විගණන විමසුම් සංඛ්‍යාව 11ක් කියලා තියෙනවා. මම හිතන්නේ දැන් හරිද ඒක? මම හිතන්නේ මේ දැන් මම ගෙනල්ලක් තියෙනවා 2022 23 විගණන සම්පූර්ණ වාර්ෂික වාර්තා හරි. එතකොට ඒ කියන්නේ මේ ડોક્ટર සඳමාලි පොඩක් කියන්නේ කොහෙද ඒක පාර්ලිමේන්තේ කරන්නේ නැතුව නතර තියෙන්නේ. මොකද 24 එකත් අපි හදලා තියෙන. දැන් පාර්ලිමේන්තුවේ සභාගත කළා නැහැ කියලා මෙතන කියන්නේ. 24 එක තාම පාර්ලිමේන්තුවට ආවේ නැහැ. මට ඒ අදාළ කාලයන් සම්බන්ධව අවධානය අනිවාර්යයෙන්ම යොමු කරන්න ඕනේ. මෙතුමින්ට පැහැදිලි කරයි සැලසුම්. ඔව්. මේ අපි වාර්ෂික වාර්තා 22 සම්පූර්ණයි ඒ සභාගත කරලත් ඉවරයි. ඔය ඒක 8 වෙනි මාසයේ 23 වාර්තාවේ සියලුම දේ සම්පූර්ණ කළා. අපි අමාත්‍යාංශයට බාර දීලා තියෙනවා කැබිනට් පත්‍රිකාව පවා කෙටුම්පත් කරලා. නමුත් ඒගොල්ලෝ අපිට දැනුම් දෙන්න ඕනේ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒකට පැමිණෙන්න කියලා. ඒ කියන්නේ කවද වෙනකොටද ඒක අවසන් කරලා දීලා තියෙන පුතේ ඒක දිනය නම් හරියටම කියන්න බෑ. නමුත් 20 ඒ කියන්නේ මේ අවුරුද්දේද බාර දුන්නේ? නෑ මට නිවැරදි දිනය නම් මට හරියටම මතක නමුත් මට මතක හැටියට 24 වර්ෂය ඉවර වෙන්න කලින් අපි දීලා තියෙන්නේ. නාමාත්‍යංශයේ පැත්තෙන් මේ පිළිබඳව අවධානය යොමු කරන්න. එතකොට 24ත් ඔය ඇනුවල් රිපෝට් එකේ තියෙන කොටස් තුනෙන් ෆිසිකල් පාර්ට් එකයි ෆයිනෑන්ෂල් රිපෝට් එකයි ඔඩිටර් ජෙනරල්ස් රිපෝට් එකයි කියන තුනෙන් ෆිසිකල් පාර්ට් එක සහ ෆයිනෑන්ෂල් රිපෝට් එකයි ඒ සියල්ලම කටයුතු සියල්ල සම්පූර්ණයි. ඔඩිටර් ජෙනරල්ස් රිපෝට් එකේ තමයි ප්‍රමාදයක් තියෙන්නේ. ඒක තියෙනවා නම් අපිට 24ත් වහාම ඉදිරිපත් කරන්න පුළුවන්. සියල්ල වාර්ෂික වාර්තා සභාගත කිරීමේදී ඊට අදාළ මේ රීති ටිකක් තියෙනවනේ මොන කාලෙද මේක ඉදිරිපත් කරන්නේ නේද? මේ 31 කියන ඩෙඩ්ලයින් එක තියෙනවා. නමුත් ඉතිරි කොටස් දෙක මේ වෙනකොට මොන අවුරුද්දේ මේ අවුරුද්දේ ඊළඟ වසරේ මේ 31 නේ. ඒතොර දැන් අපි ගත්තම 2024 එක දැන් 2025 මේ 31ට කලින් ඉදිරිපත් වෙන්න ඕන. දැන් 23 එක 24 තියෙන්න ඕන. එහෙමනේ තියෙන්නේ. හරි. ප්‍රමාදයේ පිළිබඳ අවධානය යොමු කරන්න. විගණන කාතිපති වාර්තාව ලැබෙනවා නම් අපිට එන සුමානෙ වුණත් print කරන්න පුළුවන්. ඔබතුමිය සඳහන් කරන 24ද? ඔව් 24. හරි 23 අපි 23 වෙනික අප ඔක්කොම විගණන වාර්තා නිකුත් කරලා තියෙන්නේ. 24 එක අපි මේ 31 වෙනකොට අපි ලබා දෙන්න වෙන අපේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනය අනුව තියෙන මේ 31 වෙනක් තියෙනවා. ඒ වෙනකොට අපි ඊට කලින් ඒක ඉෂුව කරන්න කටයුතු යොදන්න. ස්තුතියි. thank you. හරි. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ගැන අත්‍යවශ්‍ය කාරණයක් තියෙනවා කතා කරගන්න. ඔය 2022 23 24 වර්ෂවල පවත්වා ඇති රැස්වීම මෙන්න මේ විගණන විමසුම් සඳහා පිළිතුරු නොදීම යටතේ අපි විශේෂයෙන්ම මේ විගණන විමසුම් කරේ අවධානය යොමු කරනවා. අර මැතිවරණ කාලයේදී බඳවාගත් සේවකයන් සම්බන්ධයෙන් අපි විගණන විමසක් නිකුත් කළා තියෙනවා 2011 29. එතකොට මේ වෙනකොට මාස මම හිතන්නේ 6කට ආසන්න ප්‍රමාණයක් ගත වෙලා තියෙනවා. තාම ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලැබිලා නැහැ. විශේෂ අවධානය මොකක්ද දන්නේ මෙච්චර කාලයක් මේ විගණන විමසුමට පිළිතුරු ලබා දීම ප්‍රමාද වෙන්නේ. අපේ මේ පරිපාලන නිලධාරීතුමා මේකට පැහැදිලි කරන්න. කියන්නේ ඔබතුමිය කාලේ මේ මැතිවරණ සමය 2024 ජූනි මාසේ 27 වෙනිදා ගරු අමාත්‍යතුමා එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යතුමා සමග සාකච්ඡාවක් පැවැත්වුවා. අපේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සියල්ලම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එවකට සිටි සෞඛ්‍ය ලේකම්තුමා අපේ වෘත්තීය සමිති නියෝජිතයින් පරිපාලන නිලධාරීන් මමත් ඒකට සහභාගී වුණා. අධ්‍යක්ෂතුමා එවකට සිටි සභාපතිතුමා එතකොට ඒ අවස්ථාවේ සභාපතිතුමා පෙන්වා දුන්නා මේක මේ රාජ්‍ය ව්‍යාපාර නෑ කාරණේට පස්සේ යමු මේ පරිපාලන නිලධාරීතුමිය මොකද දන්නේ මේ අපි අහන්නේ මේ මෙතුමා ආපු නිශ්චිත ප්‍රශ්න කෙටියෙන් ගන්න මොකද ඒක ගැන අපි කොහොමද සාකච්ඡාවක් තියෙනවා. ඔබතුමා කියන්නේ. ඔව් මෙහෙම මේ අපිට විගණන විමසුම වලට පිළිතුරු ලබා දීමේ පොඩි يعني කලින් තිබුණේ අභ්‍යන්තර විගණක යටතේ තිබිච්ච එකක් අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කරලා ඒක ප්‍රධාන ගණකාධිකාරිය යටතට ගිය සැරේ බෝඩ් එකෙන් දීලා තියෙනවා. මේ ඔය විගණකාධිපතිතුමා මතු කරන කාරණාව ඇතුලේ විගණන විමසුම් අතරම 11ක
එකක් තියෙනවා අපිට පිළිතුරු සකස් කරන්න. දැනට පිළිතුරු ටික සෙක්ෂන් වලින් අරගෙන තියෙනවා. මේ මාසෙ ඉවර වෙන්න කලින් 11ටම අදාළ පිළිතුරු ටික විගණනයට ලබා දීමට කටයුතු කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක ඉමීඩියට් මේ වහම මේ සම්බන්ධයෙන් කඩිනම් පිළිතුරු ලබා දෙන්න ඉදිරියේදී මෙවන් සත්‍යයන් තියන්න බෑ හේතුව මෙතන දැන් අවුරුද්දකට ආසන්නව මේ සමහර විගණන කොමිසම අවුරුද්ද ගත අපි මේක ඉස්සරහට මේක නිවැරදි කරගෙන ඉතා ඉක්මනින් පිළිතුරු ලබා දීමට කටයුතු කරනවා.